හරි. අපි පටන් ගමු. ඔයාලට ඇහෙනවනේ? හ්ම්. ඇහෙනව පේනවද? ඇහෙනව පේනව නේද? ඔව්. හරිනේ. හරි. එතකොට අද අපි කතා කරන්නේ ඔයාලත් එක්ක තුන්වෙනි පේපර් එක. ඊට මීට කලින් පේපර්ස් දෙකක් කතා කරා. එතකොට අද තුන්වෙනි පේපර් එක කතා කරන්නේ. ඒක විදිහට මම ඔයාලට දුන්නේ දේවි බාලිකා පේපර් එක. දේවි බාලිකා මේ අවුරුද්දේ දේවි බාලිකා පේපර් එක තමයි මම ඔයාලට දුන්නේ ඔයාලගේ වයස ළමයිට දීපු. දැන් ගත්තට පස්සේ ඔයාලා ඔක්කොටම කලින් පේපර්ස් ලියන්න. හරිනේ. මොකද ඩිස්කෂන් එකට ඉන්නවා සමහර කට්ටිය රෙකෝඩින් බලනවා. පේපර්ස් ලියන්නේ නැහැ. හරිනේ. ඉන්න කට්ටියකින් භාගයක්වත් පේපර්ස් ලියන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන් පේපර් එක ලියන්න. ලකුණු බිඳුවාවත් බං පේපර් එක ලියපන්. හරිනේ. අය මේක කියන්න තියන්න එපා. මොකද ඔයාලගේ යුතුකමක් තමයි පේපර් එක ලියන එක. ලියන එක බලලා දීලා ලකුණු දාලා දීලා ඩිස්කස් කරන එක මගේ යුතුකමක් නේ. ඔයාලා යුතුකම තමයි පේපරේ ලියලා දෙන එක. මොකද ඔයාලා කවුරුත් මෙතන නිකන් නෙවෙයි බන් දෙන්නේ. ඒගොල්ලෝ ෆීස් එක ගෙවලා මම හරි ක්ලාස් එකට ජොයින් වෙන කට්ටිය හින්දා අනිවාර්යෙන් පේපර් එක ලියන්න. ලියලා එවන්න. ඒක බලලා දෙන්නම්. අර මගෙන් ගන්න ඔයාලා මගෙන් ගන්න ඕන වැඩ ටික ගන්න. හරිනේ. දැන් මම ඔයාලට දෙන වැඩේ තමයි පේපර් එක ලියන්න. මොකද ගොඩක් අය පේපර් එක ලියන්නේ නැහැ ඩිස්කෂන් එකට ඉන්නවා. ඒක දැන් එහෙම වෙන්න බෑ. මොකද එහෙම වුණොත් එමේ මගේ මට්ටම උඩට එන්නේ නැහැ. ඔයා ඉන්න මට්ටම හෝ ඊට වඩා අඩු වෙන එක වෙන්නේ. ඩිස්කෂන් එකෙන් වෙන්නේ ඒ ප්‍රශ්න ටික ඔයා නොදන්න ප්‍රශ්න තියෙනවා කරපු ප්‍රශ්න තියෙනවා ඒ ඔක්කොම සාකච්ඡා කරන එකක් වෙන්නේ. හැබැයි ඔයා පේපර් එක ලියන්නේ නැත්නම් ඔයා දන්නේ නැහැ ඔයාට ඒ ප්‍රශ්න පුළුවන්ද බැරිද කියලා. ඒකින්ද අනිවාර්යෙන් අද දාපු පේපරේ සහ මෙතන ඉස්සරහට හැම පේපරයක්ම ලියන්න. ලියලා එවන්න. මෙහෙමයි. පේපර් එක සිකුරාදම ලියන්න ඕන කියලා එකක් නෑ හොඳේ. ඔයාට ෆ්‍රී ටයිම් එකක් අල්ලලා ලියන්න. දැන් ඉස්සරහට වෙසක් නිවාඩු වෙනවා. දවස් දෙකක් නිවාඩු. ඔහොම නිවාඩු වෙලාවල් තියෙනවානේ. ඊට පස්සේ ඔයාලට ක්ලාස් නැති වෙලාවල් තියෙනවා. ඒ කැමති වෙලාවක් බලලා ලියන්න පේපර්ස්. හරිනේ ලියලා එවන්න. හරි. ඊට අපි මේ පේපර් එක සාකච්ඡා කරමු. මහ ලොකුම අමාරු පේපර් එකක් නෙමෙයි. කතා කරලා බලමුකෝ. හරි. පළවෙනි ප්‍රශ්නේ. පාසනම් භෞතික රාශිය අතරින් මාන සමාන වන්නේ කුමන යුගලයේද කියලා අහනවා. භෞතික රාශි දෙක ගන්න දීලා තියෙනවා. ඒ දෙකේ මාන සමාන වෙන්නේ මොකේද කියලා අහනවා. හරි. අපි එක එක කට්ටියගේ මාන බලමු. පළවෙනි ගාන. පළවෙනි ගානේ පළවෙනි උත්තරේ ඉන්නවා මොකද්ද? ගුරුත්ව ස්ථරණය. ගුරුත්ව ස්ථරණේ මාන වෙන්නේ මොකද්ද? ඒක ගුරුත්වච උනත් බං මොකද්ද? තරණයක්. ගුරුත්වච උනත් ඒක තරණයක්. එහෙනම් තරණයේ මාන තමයි යාට තියෙන්න ඕනේ LT ඍණ 2. ගුරුත්වාකර්ෂණ බලය එයත් එක්ක ඉන්නවා. ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ මොකද්ද? ගුරුත්වාකර්ෂණය වුණත් එයා බලයක්. එහෙනම් බලයේ මානය යාට තියෙන්න ඕනේ. මොකද්ද? MLT ඍණ 2. ඒක ඔයාලට දැකපු ගමන් තේරෙනවා මේ දෙකේ මාන සමාන වෙන්නේ නැහැ. එහෙනම් ඒක උත්තරේ වෙන්න බෑ. දෙවෙනි එක බලන්න. කාර්යය. කාර්යය කියන්නේ මොකද්ද? අපි දන්නේ එක්තරා විදිහකට ශක්තියේ මානම තමයි කාර්ය මාන වෙන්නේ. මොනවාද? ml වර්ග t ඍණ 2. හැබැයි ගම්මිතාවය කියන්නේ මොකද්ද? ගම්මිතාවය කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය බං. ස්කන්ධයේ m ප්‍රවේගය lt ඍණ 1. ඒ දෙකේ ගුණිතයනේ බං එන්නේ. ඒතර ඔයාලා දැකපු ගමන් තේරෙනවා මේ දෙක සමාන වෙන්නේත් නැහැ කියලා. සමාන වෙන්නේ නැහනේ. තුන්වෙනි උත්තරේ එක. තුන්වෙනි එකේ තියෙනවා ප්‍රවේග අනුක්‍රමණය. මොකද්ද මේ ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ? ප්‍රවේග අනුක්‍රමණය කියලා කියන්නේ බං ප්‍රවේගය අදාළ දුරෙන් බෙදන්න. ප්‍රවේගය දුරෙන් බෙදුවට පස්සේ තමයි ප්‍රවේග අනුක්‍රමණය එන්නේ. යනවා L ට L කැපිලා ගිහලා එන්නේ T ඍණ 1. එයත් එක්ක දෙනවා සංඛ්‍යාතය නෙමෙයි. සංඛ්‍යාතේ ප්‍රතිලෝමය. ප්‍රතිලෝමය කියන්නේ එකයට සංඛ්‍යාතයනේ. ඒ කියන්නේ එකයට T ඍණ 1. සංඛ්‍යාතය වෙන්නේ T ඍණ 1නේ. හර්ට්ස් වලින් අපි ඉන්නේ T ඍණ 1. ඒතකොට T ඍණ 1 මොකෝ වෙන්නේ උඩට යනවා T විදිහට. ඒතකොට මේ පැත්තේ ඉන්නේ T ඍණ 1, මේ පැත්තේ ඉන්නේ T. උන් දෙන්න සමාන නෑනේ බා. ඒක අපිට දැකපු ගමන් තේරෙනවා. හතරවෙනි එක. හතරේ තියෙනවා බලගූර්ණය. බලගූර්ණය කියන්නේ මොකද්ද? බලය ගුණ කිරීම අදාළ බලය ක්‍රියා කරන ලක්ෂයට පවතින ලම්බ දුර. හරි. එහෙමනම් බලගූර්ණයේ මාන වෙන්නේ මොකද? බලය ml t ඍණ 2 ගුණ කරන්න දුරෙන් l. එතකොට මට එනවා මොකද්ද? m l වතාවක් l l වර්ග t ඍණ 2. ml වර්ග t ඍණ 2. අපිට දෙනවා කාර්ය. කාර්ය මතකද මෙන්න මෙතනත් එහුව අපි කාර්ය මාන. කාර්ය මාන වෙන්නේ මොකද්ද? ml වර්ග t ඍණ 2. දැකපු ගමන් තේරෙනවා ඉතින් මේ දෙක සමානයි.
ඒ දෙක සමානයි නම් වෙන උත්තරයක් එන්න බෑනේ. 4 තමයි උත්තරේ. අපි ඕන පහත් බලමුකෝ නිකන්. ගම්මිතාවය. අපෝ ගම්මිතාවේ මේකී ml t ඍණ 1. ඊගාව එක බලය. බලය මේකී ml t ඍණ 2. ඒකත් දැකව ගමන් තේරෙන්නේ බං සමාන වෙන්නේ නැහැ කියලා. එහෙනම් සමාන දෙන්න කවුද? සමාන දෙන්න තමයි 4 වෙනි උත්තරේ තියෙන්නේ. 4 ml වර්ග t ඍණ 2 ml වර්ග t ඍණ 2. ඊළඟ පළවෙනි එකට උත්තර වෙන්න ඕනේ උත්තර අංක 4. හරිනේ. එතේ පේපර් එක කරපු නැති කට්ටිය දැන්වත් උත්තර ටික ගහගන්න. හරිනේ. හරි. පළවෙනි එක ලියා ගන්නකෝ. හරි. දෙවෙනි එක. දෙවෙනි ප්‍රශ්නේ බලන්න බං. දෙවෙනි ප්‍රශ්නේ බං අපිට මෙහෙම කියනවා. ප්‍රධාන පරිමාණය භාග මිලිමීටර් කොටස් වලින් සෑදිලා තියෙනවලු. එහෙම හැදිලා තියෙන සර්පණය කරන්න පුළුවන් වර්ණීය පරිමාණයක ප්‍රධාන පරිමාණ කොටස් 24ක් වර්ණීය කොටස් 25කට සම්පාත කරලා වර්ණීය කැලිපරයක් හදලා තියෙනවා. මේ පරිමාණය නැත්නම් වර්ණීය මොකක් හරි එකක් හදලා තියෙනවා මූලධර්මයේ භාවිතයෙන්. එහෙනම් කුඩා විම කොච්චරක්ද කියලා අහනවා. මට මතක නැහැ මීට කලින් පේපර් එක අපිට මේක හම්බුණාද කියලා. හරි කොහොම හරි භාවිතා වෙන්නේ මෙතන වර්ණීය මූලධර්මනේ බා. දෙවෙනි ප්‍රශ්නේ භාවිතා වෙන්නේ වර්ණීය මූලධර්මය. වර්ණීය මූලධර්මයේ භාවිතා වෙන මොකක් හරි උපකරණයක කුඩා මිනුම හොයන්න තියෙන ලේසිම සමීකරණය තමයි මොකද්ද? ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මේවා ලියා ගන්න. දන්නව උනත් කමන්නේ ලියා ගන්න. හරිනේ. මොකද්ද? කුඩා මිනුම හොයන සමීකරණය තමයි ප්‍රධාන පරිමාණ කොටසක දිග ප්‍රධාන පරිමාණ කොටසක දිග බෙදන්න වර්ණීය කොටස් ගණනය. බෙදන්න වර්ණීය කොටස් ගණනි. ඔන්න එතකොට බම් මට ගන්න පුළුවන් මොකද්ද? කුඩා මිනුම. ඕක තමයි කුඩා මිනුම හොයන්න තියෙන ලේසිම සමීකරණය. මොකද්ද? ප්‍රධාන පරිමාණ කොටසක දිග වර්ණීය කොටසක නැත්නම් වර්ණීය කොටස් ගණනේ බෙදන්න. එතන මේක අපිට කියන ප්‍රධාන පරිමාණ කොටසක දිග භාගයේ මිලිමීටර්. මේක ලේසියට ලියන්නම් 0.5 මිලිමීටර් කියලා. 0.5 මිලිමීටර්. වර්ණීය කොටස් ගණන. ඔය චුට්ටක් ගාන කියවගෙන නැති තියනව නේද? ප්‍රධාන පරිමාණ කොටස් 24ක් සමග වර්ණීය කොටස් 25ක් තියෙනවා කියලා. එහෙනම් වර්ණීය කොටස් කීයද තියෙන්නේ? වර්ණීය කොටස් තියෙන්නේ 25යි බා. වර්ණීය කොටස් 25යි. එහෙනම් කුඩා විනුව වෙන්න ඕනේ කොච්චරක්ද? පේනවනේ. මේක සුළු කර 0.5 බිඳුව බෙදන්න 25න් කීයක් දෙන්නේ? 0.02 මිලිමීටර්. 0.02 මිලිමීටර් බං උත්තරේ එන්න ඕනේ. 0.02 මිලිමීටර්. පැහැදිලිද? මෙන්න මේ සමීකරණ මතක තියාගන්න. මේ සමීකරණ දන්නවනම් ඉක්මනට ගාණක් හදන්න පුළුවන් වර්ණීය පරිමාණ හා සම්බන්ධ. තව සමීකරණයක් තියෙනවා. ප්‍රධාන පරිමාණ කොටසක දිගෙන් අඩු කරන්න වර්ණීය කොටසක දිග. ඒකට වඩා අතර මේක දාන එක ලේසි සමීකරණයකට. හරිද? මේක දාලා ගාන හදා. ලියා ගන්නකෝ. ලියා ගන්න. දෙවෙනි එක. හරිද? හරි. එහෙනම් අපි මේ බලමු තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන මෙහෙම කියනවා. අන්තරාලයේ මිලිමීටර එකක් වන වෘත්තාකාර පරිමාණ කොටස් 100කට බෙදා ඇති ගෝලමානයක් තියෙනවා. ගෝලමානේ භාවිතා වෙන්නේ මොන මූල ධර්මයේද බා? ගෝලමානේ භාවිතා වෙන්නේ මොන මූල ධර්මයේද? මෙසේජ් එකක් දා. කට්ටියම දා. නැත්නම් නිදි මතක් වෙනවනේ බං දැන් ඔන්ලයින් නේ තියෙන්නේ අනික රෑ වරුවක් එක්ක ඔන්ලයින් තියෙන්නේ. නිින්ද යන්නත් පුළුවන්. හරිනේ. ඒකින්ද කැමතිනම් අන්මියුට් කරලා කතා කරන්න. එහෙම නැත්නම් මෙසේජ් එකක් දා. ඒක නිදි මත නැති වෙනවනේ. හරි. මොකද්ද භාවිතා වෙන්නේ මූල ධර්මයේ? ගෝලමානයක. හරි. මයික්‍රෝමීටර් ස්ක්‍රූප මූල ධර්මය. මයික්‍රෝමීටර් ස්ක්‍රූප නෙමෙයි මොකද්ද? ස්ක්‍රූප මූල ධර්මය තමයි මේකෙත් භාවිතා වෙන්නේ. ඒ අනුව අපි දන්නවා ස්ක්‍රූප මූල ධර්මයේ භාවිතා වෙන එක කුඩා වෙනම හොයන්න පුළුවන්. අපි ගිය සතියේ පේපරේ අපිට ආවා ව්‍යුහගත ප්‍රශ්නයක්. කුඩා වෙනම හොයන්න පුළුවන්. අන්තරාලයේ දිග බෙදන්න වෘත්තාකාර කොටස් ගණනයි. ඒතර මට කුඩා වෙන වෙනවා 0.01 මිලිමීටර් කියලා. අර උතර අපිට ඒක දීලා නැහැ.
අපිට ඒක හොයන්න කියලා කියනවා. හරි. එහෙනම් අපි හොයන්න ඕනේ දැන් මෙන්න මෙතන පාඨාංකයයි මෙතන පාඨාංකයයි. මොකද ඒ දෙකේ වෙනසෙන් තමයි මට එන්නේ මොකද්ද? අදාළ වීදුරු තහඩුවේ ඝනකම. හරි. මෙතන පාඨාංකය ගද්දි මම මෙන්න මෙහෙමයි ගන්න. මුලින්ම මම ගන්නවා මෙන්න මේ කොටස් කීයක් ප්‍රධාන පරිමාණය කියව ගන්න පුළුවන්ද කියලා. අපිට තේරෙනවා පළවෙනි කොටස පාස් කළා දෙවෙනි කොටස පාස් කළා හැබැයි තුන්වෙනි කොටස පාස් කළා නැහැ. එහෙනම් දෙකයිනේ පාස් කරලා තියෙන්නේ. එහෙනම් කෙලින්ම මිලිමීටර දෙකක් එකපාර කියව ගන්න පුළුවන්. ඒකට එකතු වෙනවා වෘත්තාකාර පරිමාණ කොටසෙන් කියව ගන්න පුළුවන් වගේ ඒකේ සම්පාත වෙලා තියෙන 25 ගුණ කරන්න කුඩා වෙනුම වෙන 0.01. එතකොට මම මෙන්න මෙතන මට පාඨාංක එනවා 2.25 මිලිමීටර්. ඔන්න මෙන්න මෙතන පාඨාංකය 2.25 මිලිමීටර්. හරිනේ. ඔතන අපි ඔම ලේසිම පාඨාංක ගත්ත බිඳුවට වඩා උඩ ඉන්නවනම්. හැබැයි බිඳුවට වඩා පල්ලෙහා නම් ඉන්නේ. මේ බිඳුවට සාපේක්ෂව පල්ලෙහා නම් ඉන්නේ. එතන පාඨාංකය ගන්න විශේෂ ක්‍රමයක් තියෙනවා. මොකද්ද තියෙන විශේෂ ක්‍රමය බං? විශේෂ ක්‍රමය තමයි ඔයා මුලින්ම ප්‍රධාන පරිමාණය කියව ගන්න පුළුවන් එකේ කියව ගන්නවා. මේක එක පාස් කරලා නැහැනේ පල්ලෙහාට. එක පාස් කරලා නැහැ කියන්නේ තම බිඳුව. ප්‍රධාන පරිමාණයෙන් කියව ගන්න පුළුවන් බිඳුව. බිඳුවට එකතු වෙන්න ඕනේ වෘත්තාකාර පරිමාණයෙන් කියව ගන්න පුළුවන් කොටසනේ. හැබැයි ඒ කොටස සම්පාත වෙන ඉලක්කම ගුණ කිරීම කුඩා වෙනවා කියලා මේ වගේ එකපාර ලියන්න බෑ. එහෙනම් කොහොමද ලියන්නේ? ලියන්නේ මුළු වෘත්තාකාර කොටස් කීයක් තියෙනවද? 100ක්. 100න් අඩු කරන්න ඕනේ සම්පාත වෙලා තියෙන කොටස ඉලක්කම 100න් 35ක් අඩු කරලා අන්න ගුණ කරන්න කුඩා වෙනුවෙන් 0.1 මිලිමීටර වලින්. අන්න එතකොට මට එනවා 100න් 35ක් ගියොත් කීයද බං? 65. 65 කුඩා වෙනුවෙන් ගුණ කරාට පස්සේ 0.65 මිලිමීටර. හරිද? මම ඔන්න ඔය විදිහට පාඨාංක දෙක හොයාගත්තා. පාඨාංක දෙක හොයාගත්තා නම් අදාළ ඝනකම වෙන්නේ මෙන්න මේකනේ. ඔන්න ඕකනේ ඝනකම t නම්. ඔය t හොයන්න පුළුවන් මේ පාඨාංක දෙක අතර වෙනසෙන්. හැබැයි ඔයාලට තේරෙනවද මේ පාඨාංක දෙක මේ වෙනස ගද්දි මෙහෙම විශේෂයක් තියෙනවා කියලා. මේ සමස්ත ඝනකම වෙන්නේ මෙන්න මේ කොටසට බිඳුවට සාපේක්ෂව උඩ තියෙන කොටසට බිඳුවට සාපේක්ෂව පල්ලෙහා තියෙන කොටස එකතු වෙලා කියලා. ඇයි එක්කෙනෙක් ඉන්නේ බිඳුවට වඩා පල්ලෙහෙන්. අනිත් කෙනා ඉන්නේ බිඳුවට වඩා උඩින්. එහෙමනම් ඒ කොටස් දෙක එකතු වුණාම තමයි ඇත්තටම මුළු පාඨාංකය එන්නේ. සාමාන්‍යයෙන් අපි පොදුවේ බං කියනවා සාමාන්‍ය පාඨාංකය එන්නේ අදාළ දෙන්න අතර අන්තරෙන් කියලා. ඒක හරි. හැබැයි මෙතන දැක්කට පස්සේ විශේෂයක් තියෙනවා. එක්කෙනෙක් ඉන්නේ බිඳුවට වඩා උඩින්. අනිත් කෙනා ඉන්නේ බිඳුවට වඩා යටින්. එක්කෙනෙක් උඩින් අනිත් එක්කෙනා යටින්. එහෙමනම් මොකද්ද කරන්නේ? පාඨාංක දෙක අඩු කරලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? පාඨාංක දෙක එකතු කරන්න. පාඨාංක දෙක එකතු කරන්න. එක්කෙනෙක් උඩ එක්කෙනෙක් පල්ලෙහා. එහෙනම් ඝනකම වෙන්නේ සමස්ත ඝනකම වෙන්නේ 2.25ට බං එකතු කරපල්ලා 0.65. කීයක් දෙන්න ඕනේ? 70 80 90යි. 2.9 බිඳුවක් මිලිමීටර්. 2.9 බිඳුවක් වෙන්න ඕනේ පාඨාංකය මිලිමීටර්. පැහැදිලිද? 2.9 බිඳුවක් වෙන්න ඕනේ පාඨාංකය මිලිමීටර්. හරිනේ. දැන් ඔයාලා නොදන්න මොනවාම හරි දෙනවා නම් ලියා ගන්න අර. දැන් මෙතන මම විශේෂයක් කිව්වා කුඩා විනෝ හොයන එක. ඒක නම් දන්නවනේ දැන් ඉස්සෙල්ලා කතා කරලා පාඨාංගෙ බිඳුවට වඩා වැඩි අගයක් තියෙනවා නම් ධන පැත්තේ ඉන්නවා නම් කොහොමද වන්නේ බිඳුවට වඩා පල්ලෙහා. ඉතින් ඍණ පැත්තේ කියලා ඍණ පැත්තේ ඉන්නවා නම් කොහොමද පාඨාංග දෙක ගන්න කියලා කිව්වා. ඒතර ඒ පාඨාංග දෙක ආශ්‍රයෙන් සමස්ත ගණකම හොයන්න නම් ඒ දෙක එකතු වෙනවා කියලා මම කිව්වා. ඒකට මේ වැදගත් දේවල් තියෙනවා නම් ඔයා නෝට් කරගන්න. හරිනේ. එහෙනම් ඔන්න ඔය විදිහට තුන්වෙනි ගාන හදන්න පුළුවන්. අපි යන් හතරවෙනි ගානට. හතරවෙනි ගාන කියනවා මෙහෙම. ප්‍රධාන පරිමාණයේ කොටස් නෑ. ප්‍රධාන පරිමාණය මිලිමීටර් 9ක්. වර්ණීය කොටස් 10කට බෙදීමෙන් සකසා ඇති වර්ණීය කැලිපරයක් භාවිතා කරලා වෘත්තාකාර තැටියක විස්කම්භයේ මැනීමේදී ලැබෙන පරිමාණයේ රූපේ තියෙනවලු. තැටියේ විස්කම්භයේ ඇතිවන ප්‍රතිශත දෝෂය අහන්නේ. විස්කම්භයේ මයිද්ද අපිට ඇතිවන ප්‍රතිශත දෝෂය තමයි අපෙන් අහන්නේ. මම මෙතන හදන්නම් ගාන. පේනව නේද? මෙන්න මෙතන හදන්නම් ගාන. හතරවෙනි ගාන බලන්න. හරි. වැඩේ කියන්නේ ප්‍රතිශත දෝෂය කියන්නේ මොකද්ද? අපි දන්නවා මොකක හරි ප්‍රතිශත දෝෂයක්. මොකද්ද? ප්‍රතිශත දෝෂයක් කියන්නේ මොකද්ද? අපි දන්නවා මොකක හරි ප්‍රතිශත දෝෂයක් කියලා කියන්නේ අදාළ අපි මන ලබන මිනුපකරණේ කුඩා මිනුම අදාළ ගනු ලබන අපි පාඨාංකයට දරන අනුපාතයේ ප්‍රතිශතය. ඔන්න ඕකට අපි කියනවා ප්‍රතිශත දෝෂය කියලා. මොකද ප්‍රතිශත දෝෂය කියන්නේ
කුඩා වෙනුම බෙදීම අපි ගන්න ලබන පාඨාංකයේ ප්‍රතිශතය. සියෙන් ගුණ කරාම එනාගෙන කියන ප්‍රතිශත දෝෂය කියලා බං. එහෙමනම් ඔක්කොටම කලින් අපි කුඩා වෙනුම හොයාගමු. බං කුඩා වෙනුම හොයන්න එකපාර දීලා නැහැ. හැබැයි අපිට පේන වර්ණීය පරිමාණය තියෙන මිලිමීටර එකේ කොටස්. වර්ණීය කොටස් 10කට තමයි බෙදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සමීකරණය දාන්න. ප්‍රධාන පරිමාණ කොටසක දිග මිලිමීටර 1යි. මොකද මීටර රූපේ දැක්කට පස්සේ වෙනවනේ මිලිමීටරේ කොටස් වලට තමයි බෙදලා තියෙන්නේ කියලා. වර්ණීය කොටස් තියෙනවා 10ක්. එහෙනම් කුඩා වෙනුම වෙන්නේ 1/10යි මිලිමීටර. 1/10යි මිලිමීටර. ඕක බෙදන්න ඕනේ ගන්න ලබන පාඨාංකය. පාඨාංකය වෙන්නේ මොකද්ද? ඔයාලට පාඨාංකය මෙහෙම දෙයක් පේනවද? 4 ඉලක්කම තියෙනවා සෙන්ටිමීටර. සෙන්ටිමීටර 4 පාස් කරලා තියෙනවා. හැබැයි 4.1 මිලිමීටරේ පාස් කරලා නැහැ. එහෙනම් 4.1 පාස් කරලා නැහැ. 4 පාස් කරලා. හැබැයි 4.1 පාස් කරලා නැහැ බා. අයනම් 4 පාස් කරලා නම් මෙයාගේ පාඨාංකය වෙන්නේ සෙන්ටිමීටර 4ට එකතු වෙන්න ඕනේ වර්ණීය පරිමාණයෙන් කියවෙන අගය. වර්ණීය පරිමාණයෙන් කියවෙන අගය හොයද්දි මුලින් බලන්න ඕනේ සම්පාත වෙන ඉලක්කම කීයද කියලා. කීය සම්පාත වෙන්නේ? ඔන්න යන්න බිඳුව තියෙනවා. බිඳුවෙන් පස්සේ 1 2 3 4 සම්පාත වෙන්නේ පස්වෙනි ඉරි කැල්ල සම්පාත වෙලා නේද? එහෙනම් පාඨාංකය වෙන්නේ සෙන්ටිමීටර 4ට එකතු කරන්න ඕනේ වර්ණීය පරිමාණයෙන් කියවෙන 5 ගුණ කිරීම කුඩා වෙනු 0.1 මිලිමීටර. එතකොට මේ සෙන්ටිමීටර එකත් අපි මිලිමීටර වලට හරගමු. එතකොට 40යිනේ. 40ට එකතු කරන්න තියෙනවා 0.5. ඒකට පාඨාංකය වෙන්නේ 40.5 මිලිමීටර. එහෙනම් ඕක ගිහලා මෙතනට දාන්න. 40.5 මිලිමීටර ගුණ කිරීම 100. එතන මට ප්‍රතිශතය එනවා. පොඩ්ඩක් සුළු කරමු. මේ 10 පල්ලෙහාට එනවා. ඒකට 405 උඩ 100. 100 බෙදීම 405යි. 100 බෙදීම 405යි කියලා ප්‍රතිශතය එනවා. දල වශයෙන් මට මේ දල වශයෙන් අගය ගමු. දල වශයෙන් හිතන්නේ දැන් මෙහෙමයි. දැන් 405 නේ බන් තියෙන දැන් මෙතන තියෙන උත්තර සුළු කරලා තියෙන්නේ. සුළු කරලා තියද්දි වලට තියෙන උත්තර ටික බලන්න. 0.12 0.13 0.19 0.25 0.31 ඔන්න ওই විදිහට උත්තර ටික තියෙන්නේ. ඔය උත්තරවල එක ළඟ උත්තර නැහැනේ. එක ළඟ උත්තර නැහැ කිය 0.25යි 0.26යි 0.27යි උත්තර නැහැනේ. එහෙනම් ආසන්න කිරීමකට යන්න. ආසන්න කිරීම විදිහට මම කරනවා මේක 400 කියන එක මට වදයන්නේ 400 මම ලියනවා. සෝරි 405 වදයක්නේ. 405 කියන එක මම ලියනවා 400 කියලා. එතකොට මට එන්නේ 100 බෙදීම 400. මම මේ ආසන්න කිරීමක් බම් මෙතන කරන්නේ. වඩා ආසන්න කරලා උත්තරේ ගන්න. එතකොට බිංදුව දෙකට බිංදුව දෙක කැපිලා 1/4. 4 එකයි කියන්නේ කීයද දශම? 4 එකයි කියන්නේ බං දශම 2.5යිනේ. ආසන්නව මට එනවා උත්තරේ කීයද? දශම 2.5 100ද. 100.25යි අදාළ උත්තරේ වෙන්නේ. උත්තරේ 100.25. 4 වෙනි උත්තරේ වෙන්න ඕනේ උත්තර අංක 4. පැහැදිලිද? 4 වෙනි එකට උත්තරේ වෙන්න ඕනේ 0.25 උත්තර අංක 4. හදාගන්නකෝ ඉක්මනට. හරි. එන ඊගාවට බලන්න පස්වෙනි ගාන. පස්වෙනි එකේ මෙහෙම කියනවා. පරීක්ෂණයකදී ලබාගත් නිවැරදි මිනුම් කිහිපයක් ABCD වලින් දැක්වෙනවලු. මේ මිනුම් ලබා ගැනීම සඳහා භාවිතා කරන්න සුදුසුම මිනු උපකරණය මොකක්ද කියලා අහන්න. හරි. බලමු අපි.
හරි. පස්වෙනි එක අපිට පළවෙනි මිනුම විදිහට දෙනවා බං 15.4ක් සෙන්ටිමීටර. මේක අපිට දැකපු ගමන් තේරෙනවා සෙන්ටිමීටර 10ට වඩා වැඩි අගයක් කියලා. අනිවාර්යෙන් සෙන්ටිමීටර 10ට වඩා වැඩි දිගක් නම් ඒකම ඉන්න හොඳ මිනුම උපකරණය වෙන්නේ මොකද්ද? මීටර් රූලර්. සාමාන්‍ය අපි සෙන්ටිමීටර 10ට වඩා වැඩි දිගවල්ම ඉන්න භාවිතා කරන මිනුම උපකරණය වෙන්නේ මීටර් රූලර්. ඒකට බං අනිවාර්යෙන් පළවෙනි එකට තියෙන්න ඕනේ මීටර් රූලර්. කියන්නේ මීටර් කෝදුව. මීටර් කෝදුව නම් උත්තරේ තියෙන්න ඕනේ. බලන්න දෙවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ මුලින් තියෙන්නේ වර්නියර් කැලිපරේ, තුන්වෙනි උත්තරේ මුලින් තියෙන්නේ චලන නිශ්චය. දැන් එතනින්ම මොකෝ වෙන්නේ? දෙවෙනි උත්තරය තුන්වෙනි උත්තරය මොකෝ වෙන්නේ? අයින් වෙලා යනවා. ඊගාවට බලන්න B. B අපිට දෙනවා 0.2.3 සෙන්ටිමීටර. සාමාන්‍යයෙන් මේක නම් මොන අගයක්ද? සාමාන්‍යයෙන් සුට්ටක් පොඩි අගයක්. සාමාන්‍යයෙන් මේක පොඩි අගයක් හින්දා අපිට භාවිතා කරන්න පුළුවන් මේක. අපි දැන් ටිකට කලින් අර ගෝලමානේ ගානක් ඇදුවේ. සාමාන්‍ය ගෝලමානේ කුඩා වෙනුව වෙන්නේ 0.01 මිලිමීටරනේ. මතකද? දැන් චුට්ටකට යන ගෝලමානේ කුඩා වෙනුව එව්වේ. අයනවා මේක 0.01 මිලිමීටර. සෙන්ටිමීටර ගත්තොත් 0.01 සෙන්ටිමීටර කුඩා වෙනුව. මේ බලන්න දශම ස්ථාන 3කට මැන ගන්න පුළුවන් මේ 1 2 3 කියන දශම ස්ථාන 3කට මැන ගන්න පුළුවන් හින්දා සාමාන්‍යයෙන් මේකම ඉන්න හොඳම මිනු උපකරණය වෙන්නේ මොකද්ද? ගෝලමානය. මේකම ඉන්න හොඳම මිනු උපකරණය වෙනවා අපිට ගෝලමානය. C 11.7 සෙන්ටිමීටර. සාමාන්‍යයෙන් මේක සෙන්ටිමීටර 10ට වඩා වැඩි හින්දා සාමාන්‍යයෙන් මොකද්ද? මීටර් රූලෙන් මයින්න පුළුවන් ඇත්තරම. අවුලක් වෙන්නේ නැහැ. හැබැයි උත්තර දිහා බලද්දී අපිට තේරෙනවා පළවෙනි එක මීටර් රූල, දෙවෙනි එක ගෝලමානයේ තියෙන, තුන්වෙනි එක මීටර් රූල තියෙන උත්තරයක් නැහැ. මම කියන්නේ මේක 10ට වඩා වැඩි නම් මීටර් රූලෙන් මයින්න හොඳයි කියලා. හැබැයි අපි දැන් මේ ගැළපෙන උත්තර දිහා බැලුවොත් අපිට තේරෙනවා එතනින් එහාට D දිහා බලන්න ඕනෙත් නැහැ. පළවෙනි එක මීටර් රූල, දෙවෙනි එක ගෝලමානය. මේකම ඉන්න සාමාන්‍යයෙන් මොකද්ද? වර්නියර් කැලිපරය හොඳයි. සාමාන්‍ය වර්නියර් කැලිපරයෙන් මයින්න හොඳ වෙන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 12.5ට වඩා වගේ අඩු මිනු. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 12.5ට වඩා අඩු සෙන්ටිමීටර් මයින්න දිගවල් මයින්න හොඳයි සාමාන්‍යයෙන් මොකද්ද? වර්නියර් කැලිපරේ. එහෙනම් ඔය උත්තර තියෙන උත්තර ටික දිහා බැලුවට පස්සේ අපිට තේරෙනවා හොඳම උත්තරේ වෙන්නේ මොකද්ද? හොඳම උත්තරේ වෙන්නේ උත්තරාංක 4. හොඳම උත්තරේ වෙනවා උත්තරාංක කීයද? 4. උත්තරාංක 4. ඒතර පහට උත්තරේ වෙන්න ඕනේ උත්තරාංක 4. හරිනේ ඒක අර නිකන් කියවලා ඔයාගාව තියෙන මිනු උපකරණ පිළිබඳව ඔයාගාව තියෙන අදහසකින් ගන්න තියෙන එක. නැතුව අර තියරියක් ඇප්ලයි කරලා සමීකරණයකට දාලා ගානක් හදලා සුළු කරලා ගන්න තියෙන උත්තරයක් නෙමෙයි. ඔයාට ඔයා මිනු උපකරණ විද්‍යාගාරේ භාවිතා කරලා තියෙනවා නම් ඉස්කෝල ලැබ් එකේ භාවිතා කරලා තියෙනවා නම් ඒ අත්දැකීමෙන් හදන්න ඕන ප්‍රශ්නයක් මේක. හරි. ඊගාට මේක බලන්න. සවිදි ෂඩාශ්‍රයක් දීලා තියෙනවා. සවිදි ෂඩාශ්‍රය A B C D E F බල සටහන දීලා තියෙනවා මේ දිශාවට මේ දිශාවට මේ දිශාවට මේ දිශාවට මේ දිශාවට. හරි. දැන් මට හොයන්න ඕනේ මේ බල ඔක්කොම වෙනකොට ක්‍රියාත්මක කරන්න පුළුවන් තනි බලය. එතකොට මතක් වෙන්න ඕනේ ත්‍රිකෝණ ප්‍රමේය. නැත්නම් ත්‍රිකෝණ මූලධර්මය. ත්‍රිකෝණ මූලධර්මය මොකක්ද කියවෙන්නේ? යම්කිසි බලයක් එක තැනක ඉඳන් තව තැනකට ක්‍රියාත්මක වෙනවාද? ඊගාව බලය එතනින් ඉවර වෙලා එතනින් ඉඳන් තව තැනකට ක්‍රියාත්මක වෙනවාද නම් අවසානයේ සංප්‍රයුක්තය ඒක පටන් ගත්ත තැනයි අවසාන තැනයි යා කරලා පටන් ගත්ත තැන ඉඳන් අවසාන පැත්තට තමයි ක්‍රියාත්මක වෙන්නේ සංප්‍රයුක්තය. පැහැදිලිද? ඔන්න ඕක තමයි ත්‍රිකෝණ ප්‍රමේයෙන් කියවෙන්නේ. ඔන්න ත්‍රිකෝණ ප්‍රමේය මෙතනට ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. දැන් මෙතන බලන්න. A ඉඳලා F එකයි. F ඉඳලා E ට එකයි. අයන සංප්‍රයුක්තය A ඉඳලා E ට එකයි. එක එක නෑනේ එක එක නෑ එකයි. දැන් මම මෙතන අහන්න එපා. මෙතන එකයි මෙතන එකයි ඉඳලා මෙතන දෙකක් දැම්මා නේද කියලා. ඔයාලට තේරෙන්න සංප්‍රයුක්තය කියලා. ඒ වෙනතු එකයි එන්නේ. මෙතන එක්කේ නෑ එක්කේ නෑනේ කැපෙන්නේ. මෙතන දැන් මෙතනට එක්කෙනෙක් කැපෙනවා. මෙතන දැන් මෙතනට එක්කෙනෙක් නෑ. එන්නෙත් එක්කේ නෑ. හරිනේ. එහෙනම් මෙතන දැන් මෙතනට එක්කේ නෑ. මෙතන දැන් මෙතනට එක්කේ නෑ නම් A ඉඳලා E ට එක්කේ නෑ. දැන් මෙතන නම් A ඉඳලා C ට එකයි C ඉඳලා D ට එකයි කියොත් මෙතන දැන් මෙතනට එකක් එන්නේ. මෙතන ඉඳලා මෙතනට එකක් එනවා මට. A ඉඳලා D ට එකක්. මෙයයි වෙනකොට මට දාන්න පුළුවන් මෙයාව. ඒ වගේම බලන්න මේ AB ගාව මෙයා ඉන්නව නේද? එතන ඉන්නේ මේමනේ AB.
මේ පාදයට මේ පාදයේ දිග සමානයිනේ. එහෙනම් මට මෙන්න මේ AB ගාව ඉන්න එක්කෙනා ඕනනම් එතනින් කපලා දාලා මෙන්න මෙතනින් තියන්න පුළුවන්. මෙයාම මේ දිශාවට. අන්න එහෙමනම් ඔයාට තේරෙනවා මෙතනදී ආපහු A ඉඳලා E ට එක්කෙනයි. E ඉඳලා D ට එක්කෙනයි. එහෙනම් සංප්‍රයුක්තයේ A ඉඳලා D ට එක්කෙනයි. ඒ අනුව අපිට තේරෙනවා අවසානයේ මට A ඉඳලා D ට දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් උත්තරය කොච්චරයිද? 2යි A සිට D ට. ඊතල යන්න ඕනේ A ඉඳන් D පැත්තට. A ගෙන් පටන් අරගෙන D පැත්තට තමයි යන්නේ. ඒ වගේ ඊතල දෙකක් තියෙනවා නේද? දෙකක් AD තමයි උත්තරේ වෙන්න ඕනේ. පැහැදිලිද? 6ට උත්තරේ වෙන්න ඕනේ. දෙකක් AD උත්තර අංක 2. පැහැදිලිද? 6. 7. ගුරුත්වය යටතේ නිදහසේ පහළට වැටෙන වස්තුවක කාලයත් එක්ක එයාගේ විස්ථාපනය වෙනස් වෙන හැටි ප්‍රස්ථාරයේ පෙන්වලා තියෙන්නේ මොකයිද කියලා අහනවා. මොකද්ද? ගුරුත්වය යටතේ නිදහසේ පහළට වැටෙන වස්තුවක්ලු. මෙන්න පොළව. ඔය පොළව නම් මෙන්න මේ වගේ තැනක ඉඳලා වස්තුවක් කොහොමද වැටෙනවා කියන්නේ? නිදහසේ. නිදහසේ වැටෙනවා කියන්නේ ගුරුත්වය යටතේ තමයි පල්ලෙහාට වැටෙන්නේ. ඒ අනුව ආරම්භක ප්‍රවේගී බිඳුවකින් ඔයා පල්ලෙහාට වැටීමක් සිද්ධ වෙනවා. මම කියලා දෙනවා ඔයාලට මේ ප්‍රස්ථාරද්දී සාමාන්‍යයෙන් අපි භාවිතා කරන ලකුණු සම්මුතිය තමයි පොළොවට සාපේක්ෂව ඉහළට පවතින මිනුම් ධන පොළොවට සාපේක්ෂව පහළට පනින මිනුම් ඍණ. එහෙනම් පොළවේ විස්ථාපනය තමයි බිඳුවක් කියන්නේ. එදිනෙදා උඩට තියෙන විස්ථාපන ධන එතන ඉඳලා පල්ලෙහාට තියෙන විස්ථාපන ඍණ. එහෙමනම් ඒ දත්ත භාවිතා කරමින් මෙයාට දාලා විස්ථාපන කාල ප්‍රස්ථාරය ඇන්දොති. මේක තමයි සාමාන්‍ය අපි භාවිතා කරන සම්මුතිය. ඔන්න ඔය ලකුණු සම්මුතිය භාවිතා කරමින් මම විස්ථාපන කාල ප්‍රස්ථාරය ඇන්දොතින් මට එන්න ඕනේ ආරම්භයේ පොළොවට උඩින් පටන් ගන්න. එහෙනම් උඩින් පටන් ගන්න. විස්ථාපනය යම්කිසි අගයකින් පටන් ගන්න. හැබැයි යා එන්නේ පොළොවට යනවා කියන්නේ එයාගේ විස්ථාපනයේ බිඳුවක් වෙනවා. ඒ පොළොවේ විස්ථාපන මට්ටම බිඳුවක් කියලා අපි හිතන්නේ. එහෙනම් විස්ථාපනයේ බිඳුවක් කියන්නේ මෙන්න මේ මට්ටමට තමයි යා අන්තිමට වැටෙන්න ඕනේ. එයා පල්ලෙහාට තරණය වෙනවනේ. ඒ මේ G කියලා ගුරුත්ව විස්තරණයක් තියෙනවා පල්ලෙහාට. පල්ලෙහාට තරණය වෙනවා කියන්නේ එන්න පල්ලෙහාට මොකක් වෙනවද? ප්‍රවේගය වැඩි වෙනවා. එන්න පල්ලෙහාට ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ එන්න පල්ලෙහාට මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය වැඩි වෙන්න. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්න ඕන වෙන්නේ. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. එතකොට උත්තරේ කීයද? උත්තර අංක 4. උත්තරේ ගන්න වෙන්නේ අපිට උත්තර අංක 4. එනවා 4 උත්තරේ කීයද? උත්තර අංක 4. 7 ඔහොම හදද්දී අපිට 8 වෙනි ප්‍රශ්නේ මෙහෙම හදන්න පුළුවන්. අටවෙනි ප්‍රශ්නේ මෙහෙම හදන්න පුළුවන්. අටවෙනි ප්‍රශ්නේ කියනවා මෙහෙම. ගාන කියවන්න. බර නිව්ටන් දෙකක් හා දිග මීටරයක් වන ඒකාකාර දණ්ඩක O ලක්ෂයෙන් විවර්තනය කළා තියනවලු. O ඉඳලා A ට නැත්නම් OA දුර 0.7යිලු. OA දුර 0.7යි නම් මේක මීටර උලක් නේ බා. එහෙනම් OB දුර 0.3යි. එහි එක් කෙලවරක සිට කෙලවරකින් එල්ලලා තියනවලු නිව්ටන් 5ක භාරයක්. එහෙනම් මගෙන් අහනවා O ලක්ෂ්‍ය වටා ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත බල ගූර්ණය. හරි. මුලින් අපි රූප සරහන පොඩ්ඩක් ඇඳගමු. දැන් මෙහෙම තියෙනවා මීටර රූල. මෙයාගේ මෙන්න මේ වගේ තැනකින් තමයි යාව දැන් සන්තුලනය කරන්න තියලා තියෙන්නේ. මේ දුර 0.3යි මීටර. මෙන්න මේ දුර 0.7යි මීටර වෙන්න. 0.3යි 0.7යි. පැහැදිලිද බා? මෙන්න මෙතනින් පල්ලෙහාට එල්ලනවලු කොච්චර බලයක්ද? නිව්ටන් 5ක බලයක්. නිව්ටන් 5ක බලයක්. ඒ වගේ මේ අපි දන්නවා මේ දණ්ඩේ හරි මැද්දේ. හරි මැද්දෙන් කියන්නේ දෙපැත්ත සමානව බෙදුනාට පස්සේ මේක ඒකාකාර දණ්ඩක්නේ. දෙපැත්තට සමානව බෙදුනාට පස්සේ යාගේ බර ක්‍රියාත්මක වෙනවා හරි මැද්දෙන් නිව්ටන් 2ක්. හරි මැද්දෙන් ක්‍රියාත්මක වෙනවා කියන්නේ මීටරයක් දිගින් මේ පැත්ත 0.5 මීටර මේ පැත්ත 0.5 මීටර. එහෙනම් මේ දුර කීයද? මේ පැත්ත 0.5ක් මීටර වෙන්න නම් මේ ටික 0.3ක් ඉඳ දැන්ටවත් මේ දිග වෙන්න ඕනේ 0.2යි මීටර. ඔන්න ඔහොමට අදාළ දිගවල එනවා. පැහැදිලිනේ? එහෙනම් මගෙන් අහන සංප්‍රයුක්ත ගූර්ණය මෙන්න මේ ලක්ෂ්‍ය වටා. එහෙනම් මට තේරෙනවා මේ ලක්ෂ්‍ය වටා. දැන් මෙහෙම සන්තුලනය කරලා තියෙද්දි මෙයාව මෙතනින් මෙහෙම සන්තුලනය කරලා තියෙද්දි මෙතන තියෙන බලයෙන් හින්දා මෙයා මේ පැත්තට කැරකෙන් ෆ්‍රයි කරනවානේ. කියන මෙතනින් මේ පැත්තට ගූර්ණයක් ඇති වෙනවා. ඒ ගූර්ණය හොයන්න පුළුවන් මට බලය 5යි ගුණ කරන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර කීයද 0.3.
එනවා මට එතන ගූර්ණ එනවා 1.5 නිව්ටන් මීටර්. එතනින් මේ පැත්තට කරකනවා වගේම මෙයාගේ බර හින්දා මෙතනින් මේ පැත්තට කරකවනවානේ. බර හින්දා මේ පැත්තට කරකන හින්දා මෙතනින් ඇති වෙනවා මේ පැත්තට ගූර්ණයක්. ඒ ඇති වෙන ගූර්ණය මට ලියා දක්වන්න පුළුවන් බලය 2යි ගුණ කිරීම දුර 0.2 මීටර. එහෙනම් මට එනවා 0.4යි නිව්ටන් මීටර්. එහෙමනම් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත එක කියන්නේ මෙයා මේ දිශාවට මෙයා මේ දිශාවට දෙන්න දිශා ප්‍රතිවිරුද්ධයිනේ. ඇයි මේ එක්කෙනෙක් කරගෙන දක්ෂිනාවර්තව අනිත් කෙනා මේ වාමාවර්තව. දිශා ප්‍රතිවිරුද්ධයි. දිශා ප්‍රතිවිරුද්ධ නම් සංප්‍රයුක්තය ගන්න මේ දෙක අඩු කරන්න. 1.5න් 0.4ක් අඩු කරන්න උත්තරේ වෙන්නේ 1.1 නිව්ටන් මීටර්. 1.1 නිව්ටන් මීටර්. හරි. 2 නිව්ටන් ගත්තේ කොහොමද? 2 නිව්ටන් ගත්තේ බං මෙහෙමනේ. ඔන්න ඔමයි ගාන හැදුවේ. ඔය 2 නිව්ටන් ගත්තේ කොහොමද? 2 නිව්ටන් ගත්තේ අපිට ගානේ මුලින් කියනවා බර නිව්ටන් 2ක් වන දිග 10ක් වන ඒකාකාර දණ්ඩක් කියලානේ කියන්නේ. ඔන්න ඔතනින් තමයි බං නිව්ටන් 2 මම ලකුණු කරේ. මේ දණ්ඩේ බර නිව්ටන් 2යි. දණ්ඩේ බර නිව්ටන් 2යි. අපි දන්නවා දණ්ඩක බර ක්‍රියාත්මක වෙන්නේ දණ්ඩේ හරි මැද්දෙන්. හරි මැද්දෙන් එහෙමනම් නිව්ටන් 2ක යාගේ බර ක්‍රියාත්මක වෙනවා. කියන්නේ මේ දිගට මේ දිග සමානයි. මුළු දිග මීටරයක් වෙන හින්දා සමානව බෙදෙන්න ඕනේ 0.5 නේද? ඔන්න ඔහොමයි බං මම බලයේ ලකුණු කරේ. පැහැදිලිද ඒක? තේරුණාද? තේරුණ නැත්නම් අහන්න. අයි කියලා දෙන්න. තේරුණාද නිව්ටන් 2 ආවේ කොහොමද කියලා? හරියට කිරි. ඔන්න ඔහොම අපිට 8 වෙනි ගාන හදන්න පුළුවන්. 9 වෙනි ගාන. 9 බල. 9 අපිට මෙහෙම කියනවා. ලක්ෂයක් මත ක්‍රියාත්මක වෙන බල තුනක් රූපයේ පෙන්නලා තියෙනවලු. බල තුනක් ක්‍රියාත්මක වෙනවලු. සංප්‍රයුක්ත බලය y අක්ෂය දිගේ පමණක් ක්‍රියාත්මක වෙන්න නම් අන්තිමට ක්‍රියාත්මක වෙන්න ඕන සංප්‍රයුක්ත බලය y අක්ෂය පැත්තට විතරයිලු තියෙන්නේ. ඒ කියන්නේ x පැත්තේ බලය බිඳුවක් එන්න ඕනලු. x පැත්තේ බලය බිඳුවක් එන්න නම් ක්‍රියාත්මක වෙන්න ඕන අමතර බලය කොච්චරද කියලා අහන්නේ. ගාන හොඳට බලන්න. ගානේ බල සටහනක් දීලා බං අහන්නේ සංප්‍රයුක්ත බලය හොයන්න නෙමෙයි. චුට්ටක් විශේෂ ගානක්. අන්න ඒකයි කට්ටිය මේ පේපර් සමාරුයි කියන්නේ. දැන් දේවි බාලිකා වගේ පේපර්ස් ගත්තට පස්සේ කට්ටිය කියන ආපෝ කරන්නත් කලින්ම කියන අමාරු පේපර්ස් නේ කියලා. එම්ම අහලකෝ අමාරුවක් නෑ බයි. ඒගොල්ලෝ කරන්නේ කෙලින්ම හැමදාම අහන ප්‍රශ්න නෙමෙයි අහන්නේ. මොකද්ද? ඒ ප්‍රශ්නම චුට්ටක් වෙනස් කරලා අහන්නේ. මේ ගාන බලන්න. මේ ගානේ බං සංප්‍රයුක්ත බලය නෙමෙයි බං අපෙන් අහන්නේ. මොකක්ද අහන්නේ? මේකදී අපෙන් අහන්නේ x y පැත්තට විතරක් සංප්‍රයුක්තය ක්‍රියාත්මක වෙනවා ඕන නම් මේකේ ගානේ කියනවා y පැත්තට විතරක් සංප්‍රයුක්තය එන්න ඕනේ. ඒකේ අදහස තමයි x පැත්තට සංප්‍රයුක්තයක් එන්න බෑනේ. එහෙනම් x පැත්තට තියෙන බලවල vj ක බිඳුවක් එන්න ඕනේ. x පැත්තට තියෙන සමස්ත බලවල i ක බිඳුවක් එන්න නම් අපි බාහිරින් ගන්න ඕන අමතර බලය කොච්චරක්ද කියලා කිය. අහන්නේ. ඒක හොයන්න මම ඔක්කොම බල x පැත්තට විභේදනය කරනවා. හරි. ඔක්කොම බල x පැත්තට විභේදනය කරා. එයන ඔයාලට තේරෙනවා ඔක්කොම බල x පැත්තට විභේදනය කරද්දී මෙහෙම තිබ්බොත් එහෙනම් පේනවද? පේන්නේ නැහැ. විභේදනය කරද්දී මේ අංශක 60ක් අංශක 60ක් කාන්තව තියෙනවා. අංශක 60ක් කාන්තව තියෙනවා නිව්ටන් එකක බලයක්. පේන්නේ නැහැ මම කියන පෙන්වන්න දෙන්න. ඔයගොල්ලෝ රූපේ බලන්න. අංශක 60ක් කාන්තව තියෙනවා නිව්ටන් එකක බලයක්. එහෙනම් එයාව මේ පැත්තට විභේදනය කරොත් එහෙම 1යි cos 60. මේ පැත්තට එනවා එයාගේ 1යි cos 60. මම සලකන දිශාව තමයි එක වාරයක් cos 60. cos 60. ඊට පස්සේ මම මේ සලකන පැත්තරම මේ නිව්ටන් දෙකෙන් එනවා නේද? පල්ලෙහාට දෙනවනේ මේ. පල්ලෙහා පැත්තට නිව්ටන් දෙකක්. එයාගේ සංරචකෙ දෙනවා නේද? මම සලකන පැත්තරම මේවා පල්ලෙහාට දෙනවා නිව්ටන් දෙකක්. ඒක විභේදනය කරොත් මේ පැත්තට එන සංරචකයෙන් මම සලකන දිශාවමයි. එහෙනම් ඒකත් සලකන දිශාවෙන් එකතු වෙනවා දෙවතාවක් cos කීයද? කෝණේ බලන්න. එතන කෝණේ බැලුවට පස්සේ වෙනවා උඩ කෝණේ 30ක් ඉඳ පල්ලෙහා කෝණේ 30 නම් මෙතන මෙන්න මේ තිරසත් එක්ක මේ හදන කෝණේ 60ක් වෙලා මෙතන එන්නේ cos 60මයි. cos 60. ඒකෙන් අඩු වෙන්න ඕනේ නිව්ටන් 4 තියෙන මේ පැත්තටනේ. ඒකට ඒක විභේදනය කරාම ඉන්න මේ පැත්තට. මම සලකන පැත්තට නේ ප්‍රතිවිරුද්ධ පැත්තට. එහෙනම් එතන එනාගේ අඩු වෙන්න ඕනේ 4යි උඩ පැත්තට නම් cos 30
පල්ලෙහා පැත්තට ඉන්න sin 30. අඩු වෙන්න ඕනේ 4යි sin 30. එහෙනම් මෙතන සුළු කරලා බලමු එන්න ඕන අගේ කොච්චරද කියලා. cos හැට කියන්නේ භාගයයි ධන දෙවතාවක් භාගය ඍණ 4 වාරයක්. මෙතන sin 30 කියන්නේ භාගයනේ බං. භාගය. ඔක්කොම භාගයක් පොදුයිනේ. භාගයක් නම් පොදු හරයක් විදිහට එළියට පොදු පදයක් විදිහට එළියට ගමු. මෙතන එකක් ඉතුරු වෙනවා. මෙතන 2යි එකකින් අඩු කරන්න 4ක්. 2යි 1යි 3යි 3ෙන් 4ක් ගියොත් 3ෙන් 4ක් ගියොත් ඍණ 1යි. ඍණ 1 බෙදීම 2. ඍණ 1 බෙදීම 2 කියන්නේ ඍණ 0.5යි. ඍණ 0.5යි. ඍණ 0.5යි නිව්ටන් මට ආපු උත්තරේ x පැත්තට තියෙන බලය. ඍණ 0.5 වෙන්නේ මම x සැලකුවේ මේ පැත්තටනේ. x මේ පැත්තට සලකපු ඉඳන් මට ඍණ උත්තරයක් ආවේ නම් මට ඇත්තටම x සංප්‍රයුක්ත x බලය. මෙතනදී පද්ධතිය මත ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත x බලය එනවා ඊට ප්‍රතිවිරුද්ධව 0.5 නිව්ටන් කියලා. ඊට ප්‍රතිවිරුද්ධව 0.5 නිව්ටන්. නමුත් මගෙන් අහන්නේ මේ x පැත්තට තියෙන මෙන්න මේ සංප්‍රයුක්ත බලය නෙමෙයි. මගෙන් අහන්නේ මේ බලය බිඳුවක් වෙන නම් මම එළියෙන් දෙන්න ඕන බලය කොච්චරද කියලා. මේ බලය බිඳුවක් වෙන නම් මම එළියෙන් දෙන්න ඕන බලය කොච්චරද? මේ පැත්තට 0.5ක් තියෙනවා නම් ඒක නැති කරන්න මම අනිත් පැත්තට 0.5ක් දුන්නා නම් ඇති නේද? මං අනිත් පැත්තට 0.5 නිව්ටන් බලයක් දුන්නා නම් හරි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මේ දිශාවට. x ගේ ධන පැත්තට 0.5 නිව්ටන්. x ගේ ධන පැත්තට 0.5 නිව්ටන් කියන්නේ උත්තර වෙන්න ඕනේ උත්තර අංක කීයද? උත්තර අංක 3 බං. උත්තරේ වෙන්න ඕනේ උත්තර අංක 3. එහෙනම් 9 වෙනි ප්‍රශ්නෙට අපිට උත්තරේ එනවා බං උත්තර අංක 3. හරිනේ. හදා ගන්නකෝ. හදාගන්න. මොනවාරි තේෂය දෙයක් තියෙනවා නම් බං අහපල්ලා. ඔන්න අපිට 9 වෙනි ගාන හදන්න පුළුවන්. දැන් මෙහෙම ප්‍රශ්න ගොඩක් කරගත්තොත් එහෙම එළවලට කලින් මං ඔයාලට ඔලුවට ගොඩක් ගණන් ගිහිල්ලා තියෙනවා. අන්න එතකොට එළවල් පේපර් එන ගණන් ඒ වෙලාවට හිතලා පට ගාලා හදන්න පුළුවන්. එහෙම ගණන් ගොඩක් හදලා නැත්තම් බං ඔයාට එළවලට ගියපු ගමන්ම නම් ඔයා ගණන් හදන්න හිතන් ඉන්නේ. එළවලට ගියපු ගමන් බං ඔයා පේපරේ දැකපු ගමන් එක ගානක්වත් ඔයාට තේරෙන්නේ නැහැ. ඔලුවට යන්නේ නැහැ. ගාන කියපු ගමන් අන්න මොකෝ වෙන්නේ? කෙලවෙනවා. MCQ පේපරේ පැය දෙකම කෙලවිලාම යනවා. එතකොට මොකද වෙන්නේ? MCQ පේපරේ කෙලවුණා කියන්නේ ඔලුවට තියෙන MCQ පේපරේ මට කෙලවිලා තමයි දැන් තියෙන්නේ කියලා ආයෙකින් දෙස්සේ පේපර් එකක් කරගන්න බෑ. ඒ පේපරේ කරගන්න බැරි හින්දා මුළු ෆිසික්ස් කෙලවෙනවා. ෆිසික්ස් කෙලවුණාට පස්සේ මොකෝ වෙන්නේ? ඊගාවට තියෙන කෙමිස්ට්‍රි. කෙමිස්ට්‍රි පේපරේ ෆිසික්ස් කෙලවුණා කියලා ඔලුව තියෙන හින්දා කෙමිස්ට්‍රි පේපරේත් කෙලවෙනවා. අන්න එමෙද කිසිම වෙලාවක LL එක පේපරයක්වත් කෙලවෙන්න දෙන්න බෑ. මොකද එක පේපරයක් හරි LL දී කෙල වුණොත් එතනින් ඉස්සරහට දිගට ඔක්කොම පේපර්ස් ටික කෙලවිලා යනවා. ඒකින්ද අනිවාර්ය සබ්ජෙක්ට් තුනම බැලන්ස් එකේ ගෙනියන්න. ඒ වගේම ෆිසික්ස් මොකද ෆිසික්ස් වලට සාමාන්‍යයෙන් ගොඩක් අය රිසල්ට් අඩුයි. අන්න ඒකින්ද ෆිසික්ස් වලට චුට වැඩි අවධානයක් දීලා අනිත් දෙක අතරින් නෙමෙයි අනිත් දෙයක් ගෙනින්න ගමන් ෆිසික්ස් වලට වැඩි අවධානයක් දීලා කරන් යන්න. මොකද බං මම කියන්නේ මගේ අත්දැකීම මොකද මම ඒ තුනක් දාපු එකෙක් නෙවා. ඒතර ඒ තුනයි රෑන්ක් එකකුත් තියෙනවා. ඒතර ෆිසික්ස් වලට මම ඒකක් ගත්තේ කොහොමද කියලා මම දන්නවා. දැන් උගන්නන සමහරක් උන් දන්නේ නැහැ නේ මම ෆිසික්ස් වලට ඒකක් ගන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ කොට කිව්වට උන්ට ඒකක් නැහැ ඔක්කොටම කලින්. අනිත් අයට කියන්න කොහොමද ඒකක් ගන්න කියලා. ඇත්ත කතාව ඕකනේ. අන්න ඒකින්ද කියන දේ අහලා කරන්න මොකද ඔයාලා දන්නේ නැහැ මොනවද කරන්න ඕන වැඩ කියලා. අපි කියන එකත් නේ ඔයගොල්ලෝ අනුගමනය කරන්න. ඒකින්ද කියන වැඩ ටික හරියට කරන්න. එතකොට බලාපොරොත්තු වෙන රිසල්ට් එක ගන්න පුළුවන්. හරිනේ. හරි. 10 වෙනි ප්‍රශ්න එක 10 කියනවා මෙහෙම. A හා B වස්තු දෙකක් නියත ප්‍රවේග වලින් එකිනෙකට විරුද්ධ දෙසට ගමන් කරමින් පවතිනවලු. නියත ප්‍රවේග වලින් එකම ප්‍රවේගාගයන් වලින් එකිනෙකට විරුද්ධ දෙසට. එවිට ඒවා අතර පරතරය 6 මිශ්‍රණ එකක ශීඝ්‍රතාවකින් අඩු වෙනවලු. එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරද්දී ඒවා අතර පරතරය 6 ගානේ අඩු වෙනවලු. 6 කියන්නේ මෙහිම. එක වාහනයක් මෙහෙට එනවා u වලින්. අනිත් වාහනේ එනවා මේ පැත්තට v වලින්. එවිට තේරෙනවලු මේ දෙන්න අතර පරතරය තප්පරයට අඩු වෙනවලු මීටර 6ක්. එක තප්පරයකට මීටර 6ක්. ඒ කියන්නේ 6 මිශ්‍රණ එක කියන්නේ එක තප්පරයකට මීටර 6ක් අඩු වෙනවා. ඒ වගේම තමයි ඒවා එකම දිශාවට යනවා නම් ඒවා අතර පරතරය තප්පරයට 4 ගානේ අඩු වෙනවා. එකම පැත්තට යනවා නම් u සහ v එකම පැත්තට යනවා නම් ඒවා අතර පරතරය තප්පරයට 4 ගානේ අඩු වෙනවා.
4 ගානේ අඩු වෙනවා. හරි. මේ මොකද්ද මේක? සාපේක්ෂ ප්‍රවේගය. සාපේක්ෂ ප්‍රවේගයෙන් හදන්න පුළුවන් ලේසිම ගානක්. මම ඔයාලට උගන්වලා තියෙනවා වාහන දෙකක් මූණට මූණ එනවා නම් ඉගෙනගෙන නැත්නම් ඒක දැන් නෝට් කරගන්න. වාහන දෙකක් මූණට මූණ එනවා නම් ඒගොල්ලොන්ගේ සාපේක්ෂ ප්‍රවේගය වෙන්නේ ඒ ප්‍රවේග දෙකේ මොකද්ද? එකතුව. මේ අවස්ථාවේ දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේගය වෙන්නේ ඒ දෙක එකතු ඒ කියන්නේ u ධන v. ඔන්න u ධන v තමයි 6ක් වෙලා තියෙන්නේ. පළවෙනි සම්බන්ධය. ඊගාවට දෙන්නම එකම පැත්තට නම් යන්නේ. දෙන්නම එකම දිශාවට යනවා නම් සාපේක්ෂ ප්‍රවේගය වෙන්නේ ඒ ප්‍රවේග දෙකේ අන්තරය. ඒ කියන්නේ u ඍණ v. u ඍණ v ඒක තමයි මේ හතරකට සමාන වෙලා තියෙන ওই දෙක. එහෙනම් ওই සමීකරණ දෙක විසඳලා ගන්න තියෙන උත්තරේ ওই දෙක එකතු කරන්න 1යි 2යි. එතකොට u ඍණ ධන v ට ඍණ v කැපිලා ගිහලා u 2යි u 2යි u සමානයි 10යි. මොකද වැරද්දක් වුණාද? මොනිෂා සල්තුනේට ඒ අතර පරතරය තප්පරය මීටර 4ක ශීඝ්‍රතාවයකින් වැඩි වේ. ශීඝ්‍රතාවයකින් වැඩි වේ. ශීඝ්‍රතාවයකින් අඩු වෙන්නේ මේ ශීඝ්‍රතාවයකින් වැඩි වෙනවා. ශීඝ්‍රතාවය කියන්නේ ඒ දෙන්න අතර එන්න පරතරය වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම මේ ප්‍රවේගයට වඩා මේ ප්‍රවේගය වැඩි වෙන්න ඕනනේ. ඒ ශීඝ්‍රතාවයකින් වැඩි වෙනවා. ශීඝ්‍රතාවයකින් වැඩි වෙනවා නම් අනිවාර්යෙන්ම මෙයාගේ ප්‍රවේගයට වඩා මෙයාගේ ප්‍රවේගය එන්න උනා වෙන්න ඕනේද වැඩි වෙන්න ඕනේ. කියන්නේ v ප්‍රවේගය තමයි වැඩි. මං ගත්තේ ශීඝ්‍රතාවයකින් අඩු වෙනවා කියලා. අඩු වෙනව නෙමෙයි ගානේ කියන්නේ ශීඝ්‍රතාවයකින් වැඩි වෙනවා. ශීඝ්‍රතාවයකින් වැඩි වෙනවා. එහෙනම් මේ ප්‍රවේගය වැඩි. එතකොට මම මෙතන ලියනවා v ඍණ u 4යි. හරි. මේ දෙක එකතු කරන්න. එතකොට මොකද වෙන්නේ? එකතු කරද්දි මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා දෙකක් ඍණ u ට ධන u කැපිලා ගිහිල්ලා දෙකක් v සමානයි 5යි. එහෙනම් v සමානයි දෙකක් v සමානයි 10යි. එහෙනම් v සමානයි 5යි ms ඍණ 1යි. හරිනේ. v 5ක් වුණොත් එමේ u වෙන්න ඕනේ කීයක්ද? 4යි. sorry 1යි. ඒ දෙක එකතුව 6ක් වෙන්න නම් 5ට එකක් එකතු වුණොත් නේ 6ක් වෙන්නේ. එහෙමනම් වෙන්න ඕනේ u 1යි. ඒ අනුව උත්තර වෙන්න ඕනේ කීයද? උත්තර වෙන්න ඕනේ 5යි 1යි තියෙන උත්තර දෙකක්. 5යි 1යි තියෙන උත්තරේ කීයද? උත්තර අංක 3. උත්තර වෙන්න ඕනේ උත්තර අංක 3. ඔයාලට පේපර්ස් AOP පේපර්ස් වල හරි දාලා තිබ්බේ 10 වෙනි ප්‍රශ්නෙට මේ උත්තරයටද 3 වෙනි උත්තරයටද මට මතක වෙන උත්තරයක් ආවා වගේ. මේ උත්තරයට හරි දාලා තිබ්බේ. 10 වෙනි ප්‍රශ්නෙට හරි දාලා තිබ්බේ 3 වෙනි උත්තරයටද? බල්ලේ පොයි කිය. චුට්ටක් මම කට්ටියට බල්ලේ වුණේ පේපරේ. හරි. කොහමද උත්තරේ වෙන්න ඕන? උත්තර අංක 3. හරිනේ? හරි. 11 වෙනි ගාන බලන්න. 11 වෙනි ගාන මෙහෙම කියනවා. ස්කන්ධයේ 0.3 කිලෝග්‍රෑම් වන A හා B AB ඒකාකාර දණ්ඩක A සිට A කෙළවර සිට සෙන්ටිමීටර් 10ක් දුරින් නිවුටන් 2ක භාරයක් එල්ලනවලු. ඒ තිරස්ස සමතුලිතතාවයේ තබා ගැනීමට මීටර රූලේ එල්ලිය යුතු A කෙළවර එල්ලිය යුතු බර කොච්චරක්ද කියලා අහන්නේ. A කෙළවර සිට එල්ලිය යුතු වන්නේ A කෙළවර සිට කොච්චරක් දුරින්ද කියලා අහනවා. හරි. මොකද්ද කියන්නේ? අපි රූප සටහන නැන්දක 11 වෙනි ගාන. AB මීටර් රූලක් තියෙනවා. මෙන්න තියෙනවා බං අපේ AB කියන මීටර් රූලර්. එතකොට ඒකේ හරි මැද්ද තමයි එයාගේ බර ක්‍රියාත්මක වෙන්නේ. එයාගේ බර කිලෝග්‍රෑම් 0.3ලු. එහෙනම් එයාගේ බර වෙන්නේ 0.3 g පල්ලෙහාට. හරි මීටර් රූලේ බර. එතකොට මෙතන ඉඳලා එයාට තියෙන දුර 0.5 මීටර්. නැත්නම් සෙන්ටිමීටර වලින් දාමු සෙන්ටිමීටර 50යි. හරි මැද්දේ මීටර් රූලේ බර ක්‍රියාත්මක වෙන්න ඕනේ සෙන්ටිමීටර 50යි. හරි. ඊගොඩ අපි කියනවා A කෙළවර සිට සෙන්ටිමීටර් 10ක් දුරින් නිව්ටන් 2ක භාරයක් එල්ලනවලු. A කෙළවර ඉඳලා සෙන්ටිමීටර් 10ක් දුරින්. මෙතන ඉඳලා සෙන්ටිමීටර් 10 දුරින් එල්ලනවලු නිව්ටන් 2ක භාරයක්. මෙතන තියෙන්නේ 3g කියන්නේ g කියන්නේ 10 0.3 වාරයක් 10 කියන්නේ 3යි. මෙතන තියෙන්නේ 3යි නිව්ටන් බලයක්. මෙතනදී සෙන්ටිමීටර් 10ක් දුරින්
සෙන්ටිමීටර 10ක් දුරින් එල්ලනවා. කොච්චරද? නිව්ටන් 3ක බලය. නිව්ටන් 3ක බලය. එල්ලු විට තිරස්ස සමතුලිතව තියන්න නම් මීටර වල එල්විය යුතු වන්නේ ඒ කෙලවරට කොතනින්ද? ඒ කියන්නේ ඔය නොකියා අහන්නේ දැන් මේනේ මීටර වල මෙන්න තියෙනවා බං අපි ගාව. ඔහොම තියෙන මීටර වලේ එක තැනකිනුත් බලයක් යදෙනවා අනිත් තැනනුත් බලයක් යදෙනවා. එහෙනම් අපි මෙයාව මෙහෙටවත් දෙපැත්තට පැද්දෙන්නේ නැති වෙන්න හරියටම තියාගන්න ඕනේ. තියාගන්න නම් එල්ලන්න ඕනේ. මොන තැනද කියලා අපෙන් අහන්නේ. හරියට තියාගන්න එල්ල ගන්න ඕනේ මොන තැනද කියලා අහන්නේ. අනිවාර්යයෙන්ම බං මේ බලයේ හින්දා මෙයා මෙහෙට කරගෙන try කරන මේ පැත්ත වලින්ද මේ පැත්තට කරගෙන try කරන. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයාව එල්ලන්න ඕනේ ඔන්න ඔය දෙක මැද්දා ගියා. ඒ කියන්නේ සෙන්ටිමීටර 10ක් 50ත් අතර මැද්දේ උත්තරයක් තමයි එන්න ඕනේ. 10ත් 50ත් අතර මැද්දේ උත්තරය. හරි. කොහොමද අපි මේ දුර හොයන්නේ? මං හිතන්නම් මෙන්න මේ දුර x කියලා. මේ දුර x කියලා හිතුවොත් මට එනවා මෙන්න මේ නිව්ටන් 2යි නිව්ටන් 3යි අතර දුර කොච්චරද? මෙන්න මේ දුර. මුළු දුර 50යි 50 මේ දුර 10ක් ගියාට පස්සේ තමයි මේ දුර එන්නේ. එහෙනම් ඒ දුර සෙන්ටිමීටර 40යි. සෙන්ටිමීටර 40ක් වෙන ඉඳන් මේ දුර x වුණොත් එහෙම මට මෙන්න මේ පැත්තේ දුර එනවා 40 ඍණ x. මට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මෙන්න මේ පද්ධතිය දැන් සමතුලිතව තියෙනවා නම් මෙන්න මේ O කියලා හිතුව මේ ලක්ෂය O වටා ගූර්ණවල v/ක් බිඳුවයි. O වටා ගූර්ණවල v/ක් බිඳුවයි. මට ඔන්නෝක ඇප්ලයි කරන්න පුළුවන්. O වටා ගූර්ණවල v/ක් බිඳුවයි නම් මෙන්න මේ O ලක්ෂය වටා පවතින වූ බලවල ගූර්ණවල v/ක් බිඳුවයි නම් අපි බලනවා මෙයාගෙන් 0.3 මගින් මේ පැත්තට ගූර්ණයක් ඇති කරනවා. මෙයා මතින් මේ පැත්තට ගූර්ණයක් ඇති කරනවා. එහෙනම් ඒ දෙකේ සංප්‍රයුක්ත බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් මෙයාගෙන් ඇති වෙන ගූර්ණය මට ලියන්න පුළුවන්. බලය ගුණ කිරීම මෙතන ඉඳලා ඒ කියන්නේ අපි අදාළ ලක්ෂය ඉඳලා බලයට තියෙන ලම්බක දුර සෙන්ටිමීටර කීය දෙන්නේ? 40 ඍණ x. එහෙමනම් ඔන්නෝක සමාන වෙන්න ඕනේ මෙතනින් මේ පැත්තට ඇති කරන ගූර්ණයට. ඇයි? එතන සංප්‍රයුක්ත ගූර්ණ බිඳුවක් වෙන්න නම් එතනදී මෙයාගේ මේ පැත්තට ඇති කරන ගූර්ණ මෙයාගේ මේ පැත්තට ඇති කරන ගූර්ණයට සමාන වෙන්න ඕනේ. එහෙමනම් මෙයාගේ මේ පැත්තට ඇති කරන ගූර්ණය ලියන්න පුළුවන් දෙක වාරයක් මෙතන ඉඳලා මෙතනට තියෙන දුර x. දෙක වාරයක් x. එහෙනම් ඔන්න ඔය දුර සුළු කරමු බා. 120 ඍණ 3x සමානයි 2x. එහෙනම් ඍණ 3x එහා පැත්තට ගෙනියන්න 2x ධන 3x 5x. එහෙනම් 125 බෙදුවොත් එහෙම කීයද එන්නේ 24යි. 24යි සෙන්ටිමීටර. හැබැයි ඕක නෙවෙයි බං අපේ අන්තිම උත්තරේ. අන්තිම උත්තරේදී අපෙන් අහන්නේ මේ A ඉඳලා එල්ලෙන තැනට තියෙන දුර. A ඉඳලා එල්ලෙන තැනට දුර කියන්නේ 10ට එකතු වෙන්න ඕනේ x. එහෙනම් අපිට ඕන උත්තරේ වෙන්නේ 10 ධන x. 10යි 24යි එහෙනම් උත්තරේ කී දෙන්න ඕනේ? 34යි සෙන්ටිමීටර. උත්තර වෙන්න ඕනේ 34ක් සෙන්ටිමීටර දුරින් උත්තර අංක 4. උත්තර අංක 4 තමයි උත්තරේ වෙන්න ඕනේ. හරිනේ. උත්තර අංක 4. හදාගන්න. උත්තර අංක 4. දොළොස්වෙනි ගාන බලන්න. මේ ගාන ලියා ගන්නවා නම් ලියා ගන්න. 12වෙනි ගාන බලන්න. හරි. අපෙන් අහනවා මෙහෙම. ඍජු රේඛාවක් ඔස්සේ චලනය වන අංශක ප්‍රවේග කාල පස්සාරය මම අපිට දීලා තියෙනවා. ප්‍රවේග කාල පස්සාරය දීලා තියෙද්දි අපෙන් අහන තප්පර 6කට පසු එයාගේ විස්ථාපනයත් ගමන් කරපු දුර. විස්ථාපනයත් ගමන් කරපු දුර. දැන් ওই දෙකේ වෙනස මොකද්ද? බං අපි දන්නවා විස්ථාපනය කියන්නේ මොකද්ද? විස්ථාපනය කියන්නේ දෛශිකයක්.
දුර කියන්නේ අදිශයක්. විස්ථාපනයේ ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. කියන්නේ එකතු වෙන්නත් පුළුවන් ගියන් අඩු වෙන්නත් පුළුවන්. හැබැයි දුර කියන දේ හැම වෙලාවෙම එකතු වෙවි යනවා විතරයි. දෛශික අදිශ. හරි. අපි දන්නවා VT graph එකක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විස්ථාපනය ලබා දෙන්නේ ඒ ප්‍රස්ථාරයේ වර්ගඵලය මගින්. මොකද්ද? අපි දන්න කාරණේ තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක බං විස්ථාපනය ලබා දෙනවා ඒ ප්‍රස්ථාරයේ වර්ගඵලය මගින්. හැබැයි වර්ගඵලයේ සලකද අපි සලකන්න ඕනේ සඵල වර්ගඵලය. ඒ කියන්නේ ධන වර්ගඵලයෙන් ඍණ වර්ගඵලය අඩු කරන්න ඕනේ. එහෙනම් වර්ගඵල ටික බලමු. එහෙනම් මෙතන වර්ගඵලය මට කෙලින් වෙනවා 6 වරක් 2 12යි. මෙතන වර්ගඵලය එනවා 4යි. මේ කාල ගැප් එක 2යි. එහෙනම් 4 වරක් 2 8යි. අර මෙන්න මෙතන ගැප් එක එනවා මෙතන අගේ කීයද බලන්න. අගේ 4යිනේ. 4යි. කාල ගැප් එක 2යි. එහෙනම් 4 වරක් 2 8යි. එහෙමනම් බං මට එනවා සමස්ත වශයෙන්ම විස්ථාපනය. විස්ථාපනය වෙන්නේ ධනාගයට ධන පැත්තේ තියෙන අගයන් වලට. ධන පැත්තේ තියෙනවනේ 12යි 8යි. ඒ වගේන් අඩු කරන්න ඍණ පැත්තේ තියෙන 8. එනවා 8ට 8 කැපිලා ගිහිල්ලා විස්ථාපනය නම් 12යි මීටර. හැබැයි දුර කියන එක අදිශයක් නේ බං. දුර කියන්නේ අදිශයක්. එන්න එයාගේ මොකෝ වෙන්නේ එකතු වෙනවා. එකතු වෙනවා නම් මේකේ ඍණ පැත්තත් මොකෝ වෙන්නේ මේ විදිහට අඩු වෙනවා නෙමෙයි. ඔක්කොම ටික එකතු වෙනවා. එහෙනම් 12යි 8ට ඉතුරුවටත් එකතු වෙන එක තමයි දුර හොයද්දි වෙන්නේ. ඒ දුර අඩු වෙන්නේ නැහනේ. එන්න බං එකතු වෙනවා. එහෙනම් 28යි 28ක් තමයි දුර වෙන්න ඕනේ. එහෙනම් විස්ථාපනය 12යි දුර 28යි. විස්ථාපනය 12යි දුර 28යි උත්තරේ කීයද? උත්තර අංක 4. 12යි 28යි උත්තර අංක 4 තමයි 12ට උත්තරේ වෙන්න ඕනේ. 12ට උත්තරේ වෙන්නේ උත්තර අංක 4. පැහැදිලිද? තේරුණාද? හරිද? 12 වෙනි ගාන ඔම හදන්න පුළුවන්. දුර 16 දුර 16ක් එන්නේ කොහොමද කියලා ඇහුවේ? පැහැදිලි නෑ. දුර එන්න ඕනේ 28ක් නේද? සෝරි වැරදුනා. ඔව්. දුර එන්න ඕනේ 28ක් නේද? 16ක් නෙමෙයිනේ. කියන ඔයාලට උත්තරේක අහලා තියෙන වෙන එකක්ද? හරි දාලා තියෙන වෙන උත්තරයකටද? මට පැහැදිලි නෑ දාපු මෙසේජ් එක. දුර එන්න ඕනේ මුළු ඔක්කොගෙම එකතුවනේ. එතකොට 12යි 8යි 20යි 28යි 28ක් නේද මුළු දුර එන්න ඕනේ. මුළු දුර එන්න ඕනේ 28ක්. විස්ථාපනය හා දුර හන්නේ. ඒතර විස්ථාපනය වෙන්නේ 12යි දුර වෙන්නේ 28යි. 12යි 28යි දෙන උත්තරේ උත්තර අංක 4 නේද? විස්ථාපනය 12යි දුර 28යි. උත්තර අංක 4 නේද? හරිනේ? හරි. ඒ මොකක් හරි අවුලක් තියෙනවා නම් අහන්න. හරි බා. ඊගාවට අපි බලමු කීයද අපි හැදුවේ 12නේ. 13. 13 මෙහෙම කියනවා. නිව්ටන් 10000ක භාරයක් දරා සිටිය හැකි ඇටෝමක් පල්ලෙහා පෙන්නනවලු. එහෙමනම් F ගණනය කරන්නලු. හරි. මෙතන එයා දරාගෙන සිටින බලය වෙන්නේ නිව්ටන් 10000යි. මෙන්න මේ කෝණය 30යි. මෙන්න මේ කෝණය 30යි. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ F ගේ අගය. F කියන්නේ මෙන්න මෙතනදී තිරසට ඇති වෙන බලයලු. F. මෙතනදී මෙහෙට ඇති වෙන බලය F. ඔන්න ඕක තමයි F කියන්නේ. හරිනේ. දැන් මෙහෙමනේ. මෙන්න මෙතන එක පැත්තක් විතරක් මම සලකනවා පොඩ්ඩක්. ත්‍රිකෝණය සලකුවකින් මෙතන 90ක් වෙන ඉඳන් මෙතන 30යි නම් මේ කෝණය 60යි. එකතු එක සැසුවක් එන්න බෑ බං. හරිනේ. අන්න එහෙමනම් මම මෙතන චුට්ටක් බලලා කරමු ගන්නවා. මේ බලලා තියෙනවා පල්ලෙහාට මෙහෙම මෙතන බලයේ තියෙනවා t. ඒ හා සමානාර්ථක තියෙනවා මේක t. ඒ මේ දෙපැත්තම සමමිතිකයි බං. දෙපැත්තම සමමිතිකයි නා දෙපැත්තම බල සමානයි. මතකද ගිය සතියේ තීරි පන්තියේ ගානක් හැදුවා
ඝර්ෂණය 2011 50 වෙනි MCQ එක. දෙපැත්තම සම්මිතික නම් අපි එක පැත්තක් විතරක් අරගෙන. අන්න ඒ වගේ මේක දෙපැත්තම සමමිතිකයි. එහෙනම් දෙපැත්තම තියෙන්නේ සමාන බල. එහෙමනම් මම මේක සිරස් සමතුලිතතාවයේ සලකනවා. උඩට තියෙන බලය මෙහෙන් එනවා t cos 30යි මෙහෙන් එනවා t cos 30යි t cos 30යි t cos 30යි දෙකයි t cos 30 තියෙනවා උඩට. ඒක සමාන වෙන්න ඕනේ පල්ලෙහාට ක්‍රියාත්මක වෙන 10000ට. එහෙනම් නොදැනි මට t බලය ගන්න පුළුවන් කොච්චරයිද? 10000 දෙකෙන් බෙදුවොත් එම 5000යි. 5000 බෙදීම cos 30. cos 30 පල්ලෙහාට යනවා. හැබැයි බං ඔය වෙන්නේ t අගේ. මගෙන් අහන්නේ t අගේ නෙමෙයි. මගෙන් අහන්නේ මේ f. දැන් මෙතන t එකක් තියෙනවනේ මෙතනින් මේ පැත්තට t එකක් තියෙනවනේ. අර ක්‍රියාපතික්‍රියාව ගමු දිගටම තියෙනවනේ එකම සමාන t. එහෙනම් මෙතන t එක වෙනවා මේ පැත්තෙන් දාන්න මෙතන t එකක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ f බලය වෙන්නේ මෙයා මෙහෙට විභේදනය කරාම එනවා කිය. මොකද t cos 60 t cos 60. මෙහෙම ආනතව තියෙනා වූ t එක විභේදනය කරන්න තිරස්ස t cos 60. එහෙනම් එතනදී අපිට තියෙන මේ පැත්තට තියෙන f බලය වෙන්නේ කොච්චරද? t cos 60. අන්න සුළු කරා. t වෙන්නේ 5000 බෙදීම cos 30යි. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. cos 60 කියන්නේ භාගයයි. සුළු කරමු. මේ දෙක යනවා උඩට. ඒතකොට ඒ දෙකට මේ දෙක කපලා දාන්න පුළුවන්. මට එනවා 5000 බෙදීම මූල 3. 5000 බෙදීම මූල 3යි උත්තරේ වෙන්න ඕනේ. 5000 බෙදීම මූල 3යි. උත්තරේ වෙන්න ඕනේ උත්තරාංක 1. 5000 බෙදීම මූල 3යි උත්තරේ වෙන්න ඕනේ උත්තරාංක කීයද? 1. හරිනේ. උත්තරේ වෙන්න ඕනේ බං උත්තරාංක 1. පැහැදිලිද? තේරිච්ච දෙයක් තියෙනවා නම් අහන්න. එතකොට ඔන්න අපි 13ක් හැදුවා. 13ක් හැදුවාගෙන පේපරෙන් භාගයක් අපි කරා. එක්කනේ MCQ පේපර් සාකච්ඡා කරන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. අර එසේ එක කරන්න මතකනේ එදා අපිට ඔක්කොම කරන්න දුන්නා. එසේ ප්‍රශ්න දෙකක් ඉතුරු වුණා. අර වෙලාවක් යනවා සාමාන්‍ය මොකද මේ ප්‍රශ්න ගොඩක් මොකද සාකච්ඡා කරන්න එපා. නමුත් MCQ ඒ ප්‍රශ්නේ විතරක් කතා කරන හින්දා තියරියත් එක්ක අර මහා ලොකු වෙලාවක් සෙකන්ඩ් පේපර් එකක් තරන්න යන්නේ නැහැ. දැනට MCQ 50 මිද්දන ඉතින් චුට්ටක් වෙලා යනවා. හරි. 13 හරිනේ බා. 14 බලමු. අපිට කියනවා මෙහෙම 14 වෙනි ගාන. මොකද ගාන කියන්නේ? එහාබි සරසම් වස්තු දෙකක් එකම මොහොතකදී එකම ස්ථානයකින් නිශ්චිතතාවයේ සිට ගමන් ආරම්භනවලු. එහාබි වස්තු දෙකක් තියෙනවා එකම මොහොතේ එකම තැනින් තමයි පටන් ගන්නෙ. ඒ වස්තු ඒකාකාර තරණ වලින්ද සරල රේඛීය මාර්ගයේ චලනය ආරම්භ කරලා තප්පර දෙකකට පස්සේ ඒ බීට වඩා මීටර දෙකක් පිටිපස්සෙන් ඉන්නවලු. එවනම් තප්පර 5කදී ඒ දෙන්නගේ පරතරය කොච්චරද වෙන්නේ කියලා අහනවා. මොකද්ද කියන්නේ? එහාබි වස්තු දෙකක් තියෙනවා. ඔන්න ගාන කියපු ගමන් රූපයක් ඇඳ ගන්නවා. A කියලා සහ B කියලා වස්තුවක් ඉන්නවා. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන එකම වෙලාවෙදී නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන කියන්නේ දෙන්නගේම ආරම්භක ප්‍රවේග බිඳුවයි. දෙන්නම තරණය වෙනවා. දෙන්නම තරණය වෙන තරණ සමාන කියලා නැති හින්දා මං හිතනවා උඩ වස්තුව A කියන වස්තුව තරණය වෙනවා A1 වලින් B කියන වස්තුව තරණය වෙනවා A2 වලින්. හරි. මට කියනවා මෙහෙම තව චුට්ටක් ගන්න කියවගෙන යද්දි බං වස්තු දෙක ඒකාකාර තරණ වලින් සරල රේඛීයව වස්තු දෙක ඒකාකාර තරණ වලින් සරල රේඛීයව ගමන් මාර්ගයක චලිතය ඇනබීමෙන් තප්පර දෙකකට පස්සේ ඒ ඊට වඩා මීටර දෙකක් ඉස්සරහින් ඉන්නලු. එයා තප්පර දෙකක් ගත වෙද්දී ඔන්න දැන් තප්පර දෙකක් ගත වෙනවා. තප්පර දෙකක් ගත වෙද්දී අපිට කියනවා B ඉන්න තැනට වඩා A ඉන්නේ මීටර දෙකක් ඉස්සරහින්. පැහැදිලිද? තප්පර දෙකයි ගත වෙලා තියෙන. ඒ කියන්නේ Aටත් තප්පර දෙකයි Bටත් තප්පර දෙකයි. තප්පර දෙකක් ගත වෙද්දී බං Bට වඩා A ඉන්නවලු මීටර දෙකක් ඉස්සරහින්. එහෙනම් මගෙන් මං අහනවා මේ තප්පර 5ක් ගත වෙද්දී A ඉන්නේ Bට වඩා කොච්චර දුරින්ද? එහෙනම් මගෙන් අහනවා තප්පර 5ක් ගත වෙද්දී එහෙමනම් B ඉන්නවා කියලා හිතන්න මේ වගේ තැනක A ඉන්නවා කියලා හිතන්න මේ වගේ තැනක එහෙනම් මෙන්න මේ දුර කොච්චරද කියලා අහන්නේ. පැහැදිලිද? හරි. කොහොමද මේ වගේ ගානක් හදන්නේ? මට මේ වගේ ගානක් මෙහෙම හදන්න පුළුවන් නේ. මම මුලින්ම පළමු තප්පර දෙක සලකලා මම දානවා Aට පළමු තප්පර දෙක සලකලා මම දානවා Aට
s සමානයි ut ධන භාගයක් kt වර්ග. බලන්න ඔකයි දාන්න කියලා. දාද්දි එයා චලිත වෙලා තියෙන දුර මම දන්නේ නැහැ. මම හිතනවා b චලිත වෙලා තියෙන දුර s1 කියලා. බලන්න මම දාපු දත්තේ මම හිතනවා b චලිත වෙලා තියෙන දුර තප්පරයක කාලයක් තුල s1 එවනම් a චලිත වෙලා තියෙන්න ඕනේ s1 ට වඩා මීටර දෙකක් වැඩි. දැන් මේ රූපේ දැක්කට පස්සේ මට මෙතන තේරෙනවා මේ දුර කොච්චරද? s1 ධන මීටර දෙකක්. එහෙනම් එයා චලිත වෙලා තියෙන දුර s1 ධන 2යි. මේ රූපෙන් තමයි ගේම ගහන්නේ උදේ. එහෙනම් රූපෙ දිහා බලාගෙන ගන්න හදන්න. s1 ධන 2 සමානයි ආරම්භ උපරේක බිඳුවක් ඉඳ ut පදයක් එන්නේ නැහැ. භාගයයි තරණේ දන්නේ මම තරණේ a1 කියලා හිතනවා. කාලේ තප්පර දෙකක්නේ ගත වෙලා තියෙන්නේ. එහෙමනම් දෙකේ වර්ගය. ඔක පළවෙනි සම්බන්ධය. ඊට පස්සේ දෙවෙනි තප්පරය සඳහාම මම දානවා b ට අදාළ සමීකරණය. b ගිහිල්ලා තියෙන තප්පර දෙකක් විදිහ මෙතන දැන් මෙතනට විතරයි. එහෙනම් b ගිහිල්ලා තියෙන දුර වෙන්නේ s1 එපා. එහෙනම් s1 සමානයි ut පදයක් ඉන්නේ නැහැ. භාගයේ වාරයක්. එයාගේ තරණේ මං හිතුවේ a2 වාරයක් දෙකේ වර්ගය. ඔන්න ඕක දෙක. එකෙන් අඩු කරන්න දෙක. හරි. ඔය දෙක අඩු කරන්න. අඩු කරද්දී s1 ට s1 කැපිලා දෙකක් විතරක් ඉතුරුනේ. ආ දෙක සමානයි. දැන් අඩුනේ බං කරන්න ඕනේ එක වෙන්නේ භාගයක් a1 වාරයක් දෙකේ වර්ගය. ඒකෙන් අඩු කරන්න ඕනේ භාගයක් වාරයක් a2 වාරයක් දෙකේ වර්ගය. හරි සුළු කරමු. දෙක සමානයි භාගයක් දෙන්නටම පොදුයි දෙකේ වර්ගයක් දෙන්නටම පොදුයි. එතකොට මට එනවා a1 වින a2. සුළු කරමු. දෙකේ වර්ගය කියන්නේ 4යි. 4 කියන්නේ මෙතන එකක් කපන්න පුළුවන්. මේ දෙකට මේ දෙක කපන්න පුළුවන්. අන්න මට එනවා සම්බන්ධයක් තරණ අතර අන්තරය 1යි. වැදගත් සම්බන්ධයක්. තරණ දෙක අතර වෙනස 1යි කියලා එනවා. තරණ දෙක අතර වෙනස 1යි. තරණ දෙක අතර වෙනස 1යි නම් ඇත්තටම ඕන මේ ගානේ මෙතනින් පස්සේ කෙටියෙන් හදන්නත් පුළුවන්. ඒවා දැනට අපි සමීකරණයට දාලා හදමුකෝ. මෙවිට තරණ අතර අනුපාතය 1යි. තරණ අතර අනුපාතය 1යි නම් මේ වෙලාවේ මොකද වෙනස අහන්නේ? එහෙනම් මම දැන් ආපහු ගන්න හිතනවා මුලින් ඉඳලා මෙහෙම. ආරම්භයේ ඉඳලා මේ වෙද්දි B ගමන් කරලා තියෙන දුර S2. එවනම් A ගමන් කරලා තියෙන දුර S2 ධන S. එහෙනම් මම පස්වන තප්පරය සලකලා A ට දානවා S සමානයි UT ධන භාගයක් KT වර්ගය. මේ එකම ක්‍රියාවලිය කරන්නේ. හොඳට බලාගෙන ඉන්න. අමාරු නෑ එකම සමීකරණ කොටක් තිබුණා අමාරු නෑ එකම ටික කරගන්නේ. එහෙනම් A ට දාද්දි A ගිහිල්ලා තියෙන දුර S2 ධන S. තප්පර 5ක් තුල. S2 ධන S සමානයි එහෙනම් භාගයයි තරණය දන්නේ නැහැ යාගේ තරණය A1 හැබැයි පහේ වර්ගයේ කාලය. මම ඔක A කියලා ගන්නවා. තප්පර අවසානයේ දක්වා B ට දැම්මොත් මට එනවා B ගිහිලා තියෙන දුර. මෙතන ඉඳලා මෙතන විතරයි B යන්නේ. ඒ කියන්නේ S2 සමානයි එතකොට එනවා භාගයේ වාරයක් A2 වාරයක් පහේ වර්ගය B. දැන් බලමු මේ දෙක අඩු කරන්න. A ගෙන් අඩු කරන්න B. A ගෙන් B අඩු කරන්න. ඒකෙන් B අඩු කරද්දී S2 ට S2 කැපිලා S උක්ත වෙනවා. S සමානයි භාගයයි ඔන්න මම එකපාර සුළු කරන්න. පහේ වර්ගය දෙන්නටම පොදුයිනේ බා. පහේ වර්ගය දෙන්නකම අදී. එතකොට භාගයයි පහේ වර්ගය එළියට ඇතුව මෙතන එනවා A1 වෙන A2. A1 වෙන A2. එහෙනම් මට අන්තිම උත්තරේ එනවා භාගයේ වාරය පහේ වර්ගයේ 25. අන්න මට තරණ අතර අන්තරය ආව 1යි. අන්න ඒකයි මම කලින් ඒ ප්‍රකාශනය ගත්තේ තරණ අතර අන්තරය 1යි. එහෙනම් මට අන්තිම උත්තරේ එනවා 25 බෙදීම 2 12.5 මීටර. එහෙනම් මේ විදිහ දෙන්න අතර පරතරය මීටර 12.5යි. 12.5යි කියන්නේ උත්තරේ වෙන්න ඕනේ කීයද? උත්තර අංක 4. උත්තරේ වෙන්න ඕනේ උත්තර අංක 4. පැහැදිලිද? උත්තරේ වෙන්න ඕනේ උත්තර අංක 4. ටිකක් සුළු කිරීම තිබ්බා. මොකද සමීකරණය 4 පාරකට ආදේශ කරන්න තිබ්බනේ. අන්න ඒකින්ද ඔයාලට අමාරු වගේ තේරෙන්නවත් දන්නේ නැහැ. නමුතරම ලොකු දෙයක් නැහැ. සමාන යුටි දන භාගයක් කෙටි වල තමයි අවස්ථා 4ටම දැම්මේ. එක අවස්ථාවකට දැම්මා තප්පර දෙකට වෙන වෙනම දාලා අඩු කරා. අනිත් අවස්ථාවටත් දාලා අඩු කරා. එතකොට කෙලින්ම උත්තරය ආවා. හරිනේ? ලියා ගන්නකෝ. ඔක ලියා ගන්නකෝ.
හරි. ඇහෙනව නේද? ඇහෙනවද? හරි. ලියාගත්තා නේද? 15 වෙනි ගාන බලමුකෝ එහෙමනම්. හරි. 15 වෙනි ගාන බලමු. හරි. 15. 15 වෙනි ගාන බලමු බා. 15 මෙහෙම කියනවා. 4 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් තිරස් මාර්ගයක ධාවනය වන බස් රථයක කවුළුවකින් බසයට සාපේක්ෂව හොඳට බලන්න බසයට සාපේක්ෂව කියන්නේ බසයට සාපේක්ෂව බසේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව 3 ms ශ්‍රේණියක තිරස් ප්‍රවේගයෙන් ගලක් විසි කරනවා. අය කියන්නේ මෙහෙම. බස් එකක් යනවා 4 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්. බස් එක යන්නේ බං 4 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්. වැඩි කියනවා බස් එක යන්නේ පොළොවට සාපේක්ෂව නෙමෙයි. පොළොවට සාපේක්ෂව බස් එක යනවා 4 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්. ඔහොම යද්දී ඒකේ ඉන්න මිනිස්සෙක් ගලක් විසි කරනවා කියලා නේද කියන්නේ? ඔව්. කවුළුවකින් බසයට සාපේක්ෂව බසේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව 3 ms ශ්‍රේණියක තිරස් ප්‍රවේගයෙන් ගලක් විසි කරනවා. හැබැයි ගල විසි කරන්නේ කාට සාපේක්ෂවද? පොළොවට සාපේක්ෂව නෙවෙයි ගානේ කියන බස් එකට සාපේක්ෂව මිනිස්සයා කියලා දාමුකෝ. මිනිස්සයා ගලක් විසි කරනවා 3 ms ශ්‍රේණියකින්. හරි. එවනම් බං මගෙන් අහනවා බිම සිට කවුළුවට උස 20ක් නම් ඒ බිම් මත පතිත වන විට මුදාහර ලක්ෂයේ සිට තිරස් දුර. අය කියන්නේ දැන් බස් එක මෙහෙමනේ පොළව තියෙනවා. බස් එක තියෙනවා. කවුළුව තියෙනවා. දැන් බස් එක ඉස්සරහට යද්දි කවුළුවෙන් මං ගල විසි කරන්න එළියට. ඔය කවුළුවෙන් ගල එළියට විසි කරද්දි මෙන්න මේ කවුළුවේ ඉඳලා මෙන්න මේ උස අපිට කියනවා මීටර බිම සිට කවුළුවට උස මීටර 20යි. ඒ කියන්නේ පොළවේ වැටෙන්න කාලයක් ගත වෙනවනේ. ඒ කාලය තුල මෙයා ප්‍රවේගකින් මෙහෙට යනවා කියන්නේ මෙයා ගිහිල්ලා මෙහෙම පොළොව මත යම්කිසි තැනකට වැටෙනවා. ඒතර මේක ප්‍රක්ෂිප්තයක් වගේ. අර ප්‍රක්ෂිප්තේ සම්පූර්ණ ප්‍රක්ෂිප්තය නෙවෙයි ප්‍රක්ෂිප්තයක අර්ධයක් වගේ. එහෙමනම් මෙන්න මේ තිරස් දුර r කියලා හිතමු. ඔන්න r දුර කොච්චරද කියලා තමයි අහන්නේ. ඕක ගාන හදන්න කලින් මුලින්ම කරන්න ඕනේ මොකද්ද? අපිට දීලා තියෙනවා මිනිස්සයා ගල බස් එකට සාපේක්ෂව විසි කරන ප්‍රවේගය. හැබැයි අපිට ඇත්තටම ඕනේ ගල බස් එකට සාපේක්ෂව නෙමෙයි දැන් එළිය ඇත්තටම වැටෙන තැනට දුරනේ ඕනේ. එහෙනම් පොළොවට සාපේක්ෂව හොයාගන්න ඕනේ. එහෙමනම් මම මේ ගාන හදන හරිම ක්‍රමය කියලා දෙන්න. කියන්නේ ප්‍රවේග මූලධර්මයට ආදිච්ච කළා. එහෙම නැත්තම් කොහොම හදන්න පුළුවන්ද අපිට? අර කෙටි ක්‍රමෙන් හදන්න පුළුවන් එකතු වෙනවද අඩු වෙනවද කියලා හිතලා. එහෙම නැත්නම් අපි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය දාලා හදමු. එහෙනම් මට ඕනේ පොළොවට සාපේක්ෂව මනුස්සයාගේ ප්‍රවේගය. එතකොට මං ගාව තියෙනවා මනුස්සයා බස් එකට සාපේක්ෂව ප්‍රවේගයයි බස් එක පොළොවට සාපේක්ෂව බස් එකේ ප්‍රවේගය. ආදිච්ච කරමු. බස් එකට සාපේක්ෂව මනුස්සයාගේ ප්‍රවේගය මේ පැත්තට 3යි. ඒකට එකතු කරන්න ඕනේ පොළොවට සාපේක්ෂව බස් එක මේ පැත්තට 4යි. එහෙනම් දිශා දෙක ප්‍රතිවිරුද්ධයිනේ. එවනම් මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම ගිහිලා තියෙන්නේ මෙහෙට 3යි අරහෙට 4යි කියන සමස්ත වශයෙන් මෙහෙට 1යි. මෙහෙට එකක ms ශ්‍රේණියකින් තමයි මේ දිශාවට ගමන් කරලා තියෙන්නේ මෙයා. පැහැදිලිද? ඒ අනුව 1 ms ශ්‍රේණියකයි තමයි මේ දිශාවට එන සම්ප්‍රයුක්ත ප්‍රවේගය වෙන්නේ. කියන්නේ පොළොවට සාපේක්ෂව එක. ඉතින් මෙහෙම එකක් කියනවා නේද? ඔව් හරි. අවුල නැහැ. පොළොවට සාපේක්ෂව මෙයා ඉස්සරහට විසි කරලා තියෙන එකයි. හරිනේ. මේ බලන්න. බස් එක යන්නේ පොළොවට සාපේක්ෂව 4කින් මේ දිශාවට. මිනිස්සයා ගල විසි කරලා තියෙන්නේ ඒ පැත්තටම එකකින්. දෙන්නගේම දිශා එකම පැත්තටනේ. අන්න එකම පැත්තට නම් සාපේක්ෂ ප්‍රවේගය අඩු වෙනවා. හරිනේ. 4න් එකක් අඩු වුණාම 3යි සාපේක්ෂව වෙලා තියෙන්නේ. අන්න උත්තරය වෙලා තියෙනවා. හරි. එහෙනම් පොළොවට වැටෙන තැනට දුර හොයන්න ඕනේ. ඔකට මොකද එහෙනම් පොළොවට වැටීමට ගත වන කාලය හොයන්න. දාමු s සමාන ut ධන භාගයක් kt වර්ග බා
පල්ලෙහාට දැම්මොත් මේ පල්ලෙහාට වැටෙන්න තියෙන දුර මීටර 20යි. ආරම්භයේ සිරස් පල්ලෙහාට තියෙන ප්‍රවේගය ආරම්භයේ සිරස්ස පල්ලෙහාට තියෙන ප්‍රවේගය බං බිඳුවයි. බිඳුව ධන භාගයයි ගුරුත්වයට දෙන පල්ලෙහාට වෙන්නේ 10යි t වර්ග. මේක සුළු කරොත් වෙනවා 40 බෙදීම 10 4යි. 4 සමානයි t වර්ග නම් පොළවේ වැටෙන්න ගත වන කාලය තප්පර 2යි. තප්පර 2ක් තුල එයා පොළොවට වැටෙනවා. එහෙනම් ඒ කාලය තුල මෙයා ගිහිලා තියෙන දුර වෙන්න ඕනේ. ඇත්තට මේ දිශාවට නෙමෙයි දුර එන්න ඕනේ. ඇත්තට මේ දිශාවටයි. මට ආවනේ ප්‍රවේගය තියෙන මේ දිශාවට කියලා. එහෙනම් එන්නේ ඒ දුර කොහොන s සමානයි ut දාන්න. ඒ තිරස් ප්‍රවේගය එක මාගයක් ඉඳ වෙනස් වෙන්නේ නැතිනම් මට දාන්න සමීකරණය s සමානයි ut r සමානයි එක වාරයක් කාලය 2යි. මට උත්තරේ එන්න ඕනේ මීටර 2යි. උත්තරේ එන්න ඕනේ දුර මීටර 2යි. ඒ උත්තරේ උත්තර අංක 2. උත්තරේ වෙන්නේ උත්තර අංක 2. 15ට උත්තර අංක 2 තමයි වයිද එන්න ඕනේ. පැහැදිලිද? 15ට එන්න ඕනේ උත්තර අංක 2. හරිනේ. ඔන්න ඔය විදිහට දාලා 15 වෙනි ගාන බං අපිට හදන්න පුළුවන්. පැහැදිලිද? 15 ඔන්න ඔය විදිහට හදද්දී 16 කියනවා මෙහෙම බං. 16 මොකද්ද බං අපිට ගාන කියන්නේ? බලහල්ලකෝ 16 කියනවා බං. ප්‍රක්ෂිප්තයේ චලිතයේ යෙදෙන අංශුවක උපරිමුසයේදී යාසතු චාලක ශක්තිය ප්‍රක්ෂිප්තයේ ආරම්භයේ පැවති චාලක ශක්තියෙන් අඩකුයි. අය කියන්නේ මෙහෙම. 16 නේ. ප්‍රක්ෂිප්තයකට මෙහෙම විසි කරනවා. හරි. ආරම්භයේ v කියලා ප්‍රවේගයෙන් විසි කරනවා. මේක ඕනේ θ කියලා හිතමු. එහෙනම් ඉහළදී තියෙන ප්‍රවේගය අපි දන්නවා තිරස් ප්‍රවේගයක් විතරයි ඉහළදී තියෙන්නේ සිරස් ප්‍රවේගයක් නැහැ. දැන් තිරස් ප්‍රවේගය විභේදනය කරන්න v cos θ. v cos θ තමයි යාගේ තිරස් ප්‍රවේගය වෙන්නේ. එහෙමනම් මට කියනවා මෙතනදී චාලක ශක්තිය E වුණොත් මෙතනදී චාලක ශක්තිය E බෙදීම 2යි. අර චාලක ශක්තියෙන් භාගයලු එහෙමනම් ඔන්න කෝණය කොච්චරද කියලා අහන්නේ නේ. ප්‍රක්ෂේපණය කළා දක්වේ ප්‍රක්ෂේපණය කළ කෝණය. ඔන්න θ කොච්චරද කියලා අහන්න. හරි. එහෙනම් ආරම්භක අවස්ථාවේ චාලක ශක්තිය සඳහා සමීකරණ ලියුවොත් එන්න මට එනවා E සමානයි භාගයයි m v වර්ග. ඕකේ එක. ඉහළම ලක්ෂයේදී ශක්තිය E බෙදීම 2යිනේ. එමන ඒ විට ලියන්න පුළුවන් භාගයයි m එතන ප්‍රවේගය v නෙමෙයි මොකද්ද v cos θ. ඒකේ වර්ගය ඔන්න ඕක 2. එහෙනම් ඔන්න ඔය 2 බෙදන්න එකේ දෙවෙනි සමීකරණය බෙදන්න එකේ දෙවෙනි එක වෙන්නේ e බෙදීම 2. ඒක බෙදන්න e ගේ. ඒ කියන්නේ භාගයක් m මේක වරහන් සුළු කරොත් එන්න v වර්ග cos වර්ග θ. ඔන්න ඕක බෙදන්න භාගයක් m v වර්ගේ ඊට e කැපිලා මේ පැත්තේ නෝ භාගය. භාගය සමානයි මෙතන භාගයක් m v වර්ග භාගයක් m v වර්ග කැපුණොත් cos වර්ග θ. එහෙනම් cos වර්ග θ නේද? cos වර්ග θ බා. ඒක වර්ග වුණොත් එම cos වර්ග θ සමානයි භාගයයි. එහෙමනම් මට එනවා cos θ සමානයි 1යට මූල 2යි. එයි දෙපැත්තම වර්ගමූල ගන්න. වර්ගමූල ගත්තට පස්සේ එනවා cos 1යට මූල 2යි cos θ සමානයි 1යට මූල 2යි. cos θ කියන්නේ 1යට මූල 2යි කියන්නේ θ කියන්නේ කොච්චරයිද කොනේ? θ කියන්නේ අංශක 45යි. ඒ cos 1යට මූල 2 වෙන්නේ අංශක 45 වෙලාවට. එහෙනම් ඔන්න අදාළ θ කෝණය වෙන්න ඕනේ කීයද? අංශක 45යි. උත්තර වෙන්න ඕනේ උත්තර අංක 2. උත්තර වෙන්න ඕනේ බං කීයද? උත්තර අංක 2. දෙක. ඔන්න විදිහට බං අපිට 16 වෙනි ගාන හදන්න පුළුවන්. හරි. තේරුණාද? 17 වෙනි ගාන හදමු ඉතින් දැන් ඔයාලා හදලානේ තියෙන්නේ. හරි. දැන් ඔන්න විදිහට ගණන් ටික හදාගෙන යන්න දැන් මම ගණන් ටික සාකච්ඡා කරපු විතරයි කම. අතට දැන් මුකුත් නැහැ. අර මේ ගණන් හදද්දී ඔයාලට තේරෙන්න ඕනේ මේ ගණන් කොච්චර ලේසිද කියලා. ඔයාලා බොරුවට අමාරුයි කියලා හිතාගෙන ඉඳියට බං මාත් එක්ක දැන් මේ ගණන් ටික හදද්දී ඔයාලට තේරෙනවා මේ ගණන් කොච්චර ලේසිද කියලා. ඔන්න ඕක ඔයාලට තේරෙන්න ඕනේ එළවලු වලදී. එළවලු පේපරේ ගණන් ටික හදාගෙන මේ ගණන් කොච්චර ලේසිද කියලා ඔයාලට තේරෙන මට්ටමකට එන්න ඕනේ. ඒ මට්ටමට එන්න බං පේපර්ස් කරන්න ඕනේ. ඔයා තියරි විතරක් කර ඉඳලා කියලා පේපර්ස් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්නේ වෙනම ප්‍රැක්ටිස් කරන්න ඕනේ පේපර්ස්. ඒකින්ද මේ පේපර්ස් කරවන්නේ. ඒ පේපර්ස් කරවනවා කියන්නේ බං ඔයගොල්ලෝ පේපර්ස් කරන්න ඕනේ. ලියලා උත්තර ලියලා එවන්න ඕනේ. හරි වැරදි බලන්න ඕනේ. ඊට පස්සේ සාකච්ඡාව අහන් ඉන්න ඕනේ. ඔක්කොම එකතු වුණත් තමයි බං හරියම රිසල්ට් එකක් එන්නේ නැත්නම් ඉන්නේ නැහැ. හරිනේ.
16 බැලුවේ 17 බලමු 17 17 17 මෙහෙම කියනවා 3 ms ශ්‍රේණියක ඒකාකාර තිරස් ප්‍රවේගයෙන් ගමන් කරන දුම්රියක සිටින මිනිස්සෙක් 1 ms ශ්‍රේණියක නියත ප්‍රවේගයෙන් දුම්රිය ගමන් කරන දිශාවට ගමන් කරයි. සාපේක්ෂ ප්‍රවේගයෙන් වගේ නේ බා. 17 වෙනි ගානේ කියනවා මෙන්න මෙහෙම. දුම්රියක් තියෙනවා. දුම්රිය ගමන් කරනවලු 3 ms ශ්‍රේණියකේ. ඒක ඇතුලේ ඉන්න මිනිස්සෙක් යනවලු. ඒතකොට දුම්රියට සාපේක්ෂවනේ යන්නේ. 1 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් දුම්රියට සාපේක්ෂව ඉදිරියට ගමන් කරනවලු. එහෙනම් පොළොවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව. හරි. පොළොවට සාපේක්ෂව. ඔන්න මං කලින් වගේම සාපේක්ෂ ප්‍රවේගය දාලා හරියට මෙන්න විදිහ පෙන්වන්නද? අර කෙටි ක්‍රම වලින් හදන්න පුළුවන්. නැත්නම් හරියට මෙන්නේ සාපේක්ෂ ප්‍රවේගය මොනතර මෙන්නේ. අතර මේ දෙන්නේ පොළොවට සාපේක්ෂව ඇත්තටම දුම්රිය යන ප්‍රවේගය. පොළොවට සාපේක්ෂව t. මේ දෙන්නේ මිනිස්සයාගේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය නෙමෙයි. කාට සාපේක්ෂවද? ට්‍රේන් එකට සාපේක්ෂව මිනිස්සයාගේ ප්‍රවේගය. මගෙන් ප්‍රශ්න කරන්නේ පොළොවට සාපේක්ෂව මිනිස්සයාගේ ප්‍රවේගය. එහෙනම් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය දාන්නේ e m ඉන්නවා අන්තිමට e එන්න ඕනේ. එහෙනම් මැද්දට නොදන්න පද දෙක මොකද්ද? t නේ. t දා. හරි. mt. mt ඉන්නවා මං ගාව මේ පැත්තට 1යි බා. 1යි. එකතු කරන්න te ඉන්නවා ඒ පැත්තට 3යි. එහෙනම් පොළොවට සාපේක්ෂව මනුස්සයා ඒ දිශාවට යනවා 4යි ms ශ්‍රේණියකින් බා. පොළොවට සාපේක්ෂව මනුස්සයා ඒ දිශාවට ගමන් කරනවා 4යි ms ශ්‍රේණියකින්. උත්තර වෙන්න ඕනේ කීයද? උත්තර අංක 5. 14 උත්තර අංක 5. 14 වෙන්න ඕනේ උත්තරේ කීයද බං? උත්තර අංක 5. පැහැදිලිද? දැන් තේරෙන්න ඕනේ හරි තියරිය දන්නවා නම් බං ගාන කොහොම හරි හදා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි තියරිය දන්නවා නම් හදා ගන්න පුළුවන්. දැන් මෙහෙම මේ ගාන හිතන්න බෑ. දැන් ඔයාලට මෙහෙම හිතන්න පුළුවන් නේ. එකම දිශාවට නම් අඩු වෙනවා කිව්වනේ. එහෙම දැක්කුවද? ඔව් කිව්වා. එකම දිශාවට යනවා නම් අඩු වෙනවා කිව්වනේ. ඔව් එහෙම කිව්වා. හැබැයි එහෙම කිව්වේ බං එකම වස්තුවක් ඇතුළේ ඌ යනවා නම් නෙමෙයි. වස්තු දෙක වෙන වෙනම යනවා නම්. දැන් මේකේ ට්‍රේන් එක තුනක් යද්දි මිනිස්සයා ඒක ඇතුළේ එකක් යනවා. ට්‍රේන් එක තුනක් ඉස්සරහට යනවා මිනිස්සයා එකක් ඉස්සරහට යනවා. ඒතර ඔක්කොම කීයක් ඉස්සරහට ගිහිල්ලාද? හතරක් ඉස්සරහට ගිහිල්ලා. මොකද ට්‍රේන් එක තුනක් ඉස්සරහට යනවා මිනිස්සයා එකක් ඉස්සරහට. ට්‍රේන් එක තුනක් ඉස්සරහට යනවා මිනිස්සයා එකක් ඉස්සරහට යනවා. කියන්නේ සමස්ත වශයෙන් හතරක් ඉස්සරහට යනවා. ඒ කියන්නේ උත්තරය 4යි. නැතුව එකම දිශාවට කිව්ව පමණින් හැම වෙලාවෙම අඩු වෙනව නෙමෙයි. මොකද මේකේ එක වස්තුවක් ඇතුලෙන් අනිත් වස්තුව ඉන්නේ. නැතුව එළිය නෙමෙයි දෙන්න ඉන්නේ. ඒක තේරුම් ගන්න. හරි. ඊගාවට 18 යම් වස්තුවක තිරස් සුමට පොළොවක් මත ගැටි එම වේගයෙන්ම පොළා පනින එහි අනුයාත චලිත දෙකක් අතර හරිම ප්‍රවේග කාල වක්‍රය මොකක්ද කියලා අහනවා. හරි. පොළොවක් තියෙනවා බං. පොළොවට මොකක් හරි උසක ඉඳලා වස්තුවක් ඇවිල්ලා වදිනවා. වැදිලා එයා ඒ ප්‍රවේගයෙන්ම උඩට යනවා කියන්නේ ඒ උසම ගිහිල්ලා ආයෙ පල්ලෙහාට එනවා. ආයෙ පොළොවේ වදිනවා. ආයෙ උඩට යනවා. කොහොමම ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවානේ. මගෙන් කියනවා අනුයාත චලිත දෙකක් අතර හරිම ප්‍රවේග කාල ප්‍රස්ථාරය මොකක්ද කියලා. VT graph එක මොකක්ද කියලා අහන්න. මට මෙහෙම පුළුවන් කරන්න. ආරම්භයේ මං කියන්නේ පොළොවට සාපේක්ෂව ඉහළට මයින් වෙනුම් ධන කියලා සලකන්න. පොළොවට සාපේක්ෂව පහළට මයින් වෙනුම් ඍණ කියලා සලකන්න කියලා. එහෙනම් උඩදී නිශ්චලතාවයෙන් පටන් ගන්නවා කියන්නේ ආරම්භයේ සමහර උඩ ඉඳලා නිශ්චල වෙන අතරින්නේ. පස්ව පල්ලෙහාට යන්නේ. ආරම්භයේ ප්‍රවේගය බිඳුවයි. හැබැයි ආයෙත් පල්ලෙහා පැත්තට ආරම්භයේ. පල්ලෙහා පැත්තට එනවා කියන්නේ මේ පැත්තට යන්නේ. ඒ පැත්තට මිනුම් මොනවාද? ඍණ මිනුම්. පල්ලෙහාට නීතල්ලේ ඍණ මිනුම්. ඍණ මිනුම් කියන්නේ ඍණ පැත්තට ප්‍රවේගය වැඩි කර ගන්නවා. පොළොවේ ගැටෙනවා. ගැටෙන ප්‍රවේගයෙන්ම තමයි එයා උඩට පයින්නේ. ඉහළට පයින්නේ ගැටෙන ප්‍රවේගයෙන්ම නම් උඩට යනවා කියන්නේ ප්‍රවේගය ධන වෙනවා. ඒ ප්‍රවේගයේ පටගාලා ඍණ තිබ්බ ප්‍රවේගයගේ ධන වෙනවා. ධන වෙලා ආයි උපරිම උසට ගිහලා ප්‍රවේගය බිඳුවක් කරගන්නවා. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් නේද එන්න ඕනේ. ඒ කියන්නේ උත්තර අංක 4ට අනුරූප ප්‍රස්ථාරයක් තමයි එන්න ඕන වෙන්නේ. උත්තර අංක 4ට අනුරූප ප්‍රස්ථාරයක් තමයි මොනවා වෙන්න ඕනේද? එන්න ඕන වෙන්නේ. ඒ අනුව මොකද්ද 18ට උත්තරය අංක 4.
හරි නේද? 18 ඔන්නෝම තමයි එන්නේ. පැහැදිලිනේ? හරි. දහන මේ බලන්න. පොල් කැඩීම සඳහා පුහුණු කරන ලද රිලවෙක් පොල් ගසක මීටර 20ක් උසක සිට පොල් ගසක පොල් ගෙඩියක් 1.5 මිශ්‍රණය වේගයෙන් තිරස්ස ප්‍රක්ෂේපණය කරනවලු. මොකද්ද කියන්නේ? පොල් කැඩීම සඳහා පුහුණු කරන ලද රිලවෙක් ඉන්නවා. කියන්නේ මෙතන ඉස්සරහට පොල් කඩන්නේ රිලව්වලු. හරි. එයා මීටර 20ක් උඩ පොල් ගහකට නගිනවා වගේ සීන් එකක් නේද කියන්නේ? හරි. පොල් ගෙඩියක් එයා කඩන පොල් ගෙඩිය තිරස්ස ප්‍රක්ෂේපණය කරනවලු 1.5 ms ශ්‍රණයකින්. ඔවුන් ප්‍රක්ෂේපණය කරනවා පස්සේ ළමයා පොල් ගෙඩියෙන් ආරක්ෂා වීමට නම් ඔහු සිටිය යුත්තේ පොල් ගෙඩිය විසිකරන දිශාවට කොපමණ අවම දුරකින්ද? එහෙමනම් අපෙන් අහනවා මෙහෙම දැන් පොල් ගෙඩිය කියලා මේ වැටෙනවානේ. ළමයා ආරක්ෂා වෙන්න නම් සිටින්න ඕන අවම දුර. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක ඉඳලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේ සීමාව නම් චුට්ටක් යාට ඩේන්ජරස් නේ. අන්න ඒකෙන් හින්දා මොකෝ වෙන්න ඕනේ? එයා ඒ සීමාවෙන් එළිය ඉන්න ඕනේ. ඒක කොච්චර අවම දුරකින්ද ඉන්න ඕනේ? ඉන්න ඕන අවම දුර කොච්චරක්ද කියලා අහනවා. හරි ඔය නෝ කියහන්නේ මෙන්න මේ තිරස් පරාසය වහන්න කියලා බං. කොච්චරයි දෙන්න ඕනේ? ඔක්කොම කලින් වහන්න ඕනේ. මේ පොල් ගෙඩිය පල්ලෙහාට වැටීමට ගත වන කාලය. පල්ලෙහාට ආරම්භ කරපු එක බිඳුවයිනේ. පල්ලෙහාට ආරම්භ කරපු එක බිඳුවයි නම් පල්ලෙහාට දාන්න පොළොවට වැටීමට ගත වන කාලය හොයන්න S = UT ධන භාගයක් KT වර්ග. එතකොට පල්ලෙහාට වැටෙන දුර මීටර 20යි 20 සමානයි පල්ලෙහාට ආරම්භ සිරස් පුරයේ බිඳුවයි බිඳුව ධන භාගයයි ගුරුත්වයට වැටෙන්නේ 10 වාරයක් T වර්ග. කලින් සුළු කිරීම නැහැ. මෙතන එනවා T වර්ග සමානයි තප්පර 4යි. බිඳුව බිඳුව කියපුවම 4යිනේ. T සමානයි තප්පර 2යි. එහෙනම් තිරස් දුර හොය එනවා මට කොච්චරද? R1 S = UT දාන්න. ඒ තිරස් යන ඒකාකාර දුර කියන්නේ එහෙනම් R සමානයි U කීයද බං? 1.5යි 1.5 වාරයක් 2 මීටර 3යි. මීටර 3ක් වන අවම දුරකින් ඉන්දියානා හරි. පැහැදිලිද? මීටර 3ක් වන අවම දුරකින් ඉන්දියානා හරි උත්තර වෙන්න ඕනේ කීයද? උත්තර අංක 3 නේද? 19ට වෙන්න ඕනේ උත්තර අංක 3. 19 උත්තර අංක 3. සමහරක් උත්තර ඔයාලගේ හරි දාලා තියෙනවා වෙනස් වෙනකොට මොකද මම නෙමෙයි ඔය මාකටින් එක හැදුවේ. ඒකින්ද උත්තර චුට්ටක් එහෙම වෙන්න පුළුවන්. එහෙම අවුලක් තිබ්බොත් දැන් හදා ගන්න ඕනේ. දැන් තෙවිතෝ අවමදුර වෙන්න ඕනේ කොච්චරද? මීටර 3ක්. හරි. ඉස්ස බලන්න. පොළොව මට්ටමේ සිට කැපිටල් H උසකදී බෝලයක් නිශ්චලව සිරස්ස පහළට අතාරිනවා. වෘත්ත යටතේ සිරස් චලිතය ගානක් වගේනේ. පොළොව මට්ටමේ ඉඳලා කැපිටල් H දුරක් ඉහළින්. කැපිටල් H උසක් ඉහළින්. බෝලයක් නිශ්චලතාවයෙන් සිරස්ස පහළට අතාරිනවලු. එම මොහොතේදී තවත් බෝලයක් පොළවේ සිට v වේගයකින් ඉහළට ප්‍රක්ෂේපණය කරනවා. පොළවේ ඉඳලා ඉහළට v වේගයකින් ප්‍රක්ෂේපණය කරනවා. උඩේ ඉඳලා නිශ්චලතාවයෙන් අතාරින. ඒ කියන්නේ උඩේ ඉඳලා අතාරින එක්කෙනාගේ සිරස් ප්‍රවේගය බිඳුවයි. පල්ලෙහා එක්කෙනාගේ සිරස් ප්‍රවේගය v. බෝල දෙක හමු වීමට ගතවන කාලය. බෝල දෙක හමු වීමට ගතවන කාලය. මං හිතන්නම් බෝල දෙක හම්බ වෙන්නේ මෙන්න මේ වගේ තැනකදී කියලා. එහෙනම් මේක යන දුර මං S1 කියලා හිතනවා. මෙයා පල්ලෙහාට ඇවිල්ලා තියෙන දුර S2 කියලා හිතනවා. මොකද්ද? මං හිතනවා පල්ලෙහා බෝල උඩට ගිහිල්ලා තියෙන දුර එහෙනම් ඉදලා කාලය තුල S1 උඩ බෝලේ පල්ලෙහාට ඇවිල්ලා තියෙන දුර S2 කියලා. ওই දෙක එකතුව කාට සමානයි කියලා පේනවද අපිට රූපේ? ওই දෙක එකතුවම අපිට රූපෙන් පේනවා H සමානයි. එහෙනම් වෙන වෙනම දෙන්නට දාමු අපි S = UT ධන භාගයක් KT වර්ග. හරි. පල්ලෙහා අංශුවට දාන්න පුළුවන් මට උඩට ගිහිල්ලා තියෙන දුර S1 ආයඩ ආරම්භ ප්‍රවේගයක් තියෙනවා v අපි හිතමු ගිහිල්ලා තියෙන කාලය t කියලා. උඩටනේ යන්නේ. උඩට යන්නේ තරණයෙන්ද මන්දනෙන්ද බා? අපි දන්නවා උඩට යන්නේ මන්දනෙන්. මන්දනේ ඉඳන් මෙතන ඍණ භාගයක් g t වර්ග. ඔන්න ඕක එක. උඩ අංශුවට දානවා පල්ලෙහාට එහෙනම් එයා ගිහිල්ලා තියෙන දුර S2. හැබැයි උඩ එක්කෙනාගේ පල්ලෙහාට ආරම්භ ප්‍රවේගය බිඳුවයි. එහෙනම් ut බිඳුව ධන පල්ලෙහාට එන්නේ තරණයෙන්ද කොහොමද භාගයක් g t වර්ග. ඔන්න ඕක දෙක. 1 2 එකතු කරන්න බා. ඒ කියන්නේ S1 ධන S2 S1 ධන S2 කියන්නේ කාට සමානද? H සමානයි. H සමානයි මොකෝ වෙන්නේ? VT ඍණ භාගයක් GT වර්ගයට ධන භාගයක් GT වර්ගය එකතු කරද්දී කැපෙනවා.
එහෙනම් h සමානයි vt එහෙනම් t සමානයි කොච්චරද h බෙදීම v t සමානයි h බෙදීම v h බෙදීම v කියන්නේ උත්තර අංක කීයද උත්තර අංක 2 20ට වෙන්න ඕනේ උත්තර අංක 2 20ට වෙන්න ඕනේ උත්තරේ කීයද උත්තර අංක 2 නේද බං බෝල දෙක ගැටීමට ගත වන කාලය අන්තිමට දෙනෝනේ උත්තරය කාල සමාන වෙයි කියලා පොළොවේ සිට කැපිටල් H උසකදී බෝලයක් නිශ්චිතතාවයෙන් සිරස්ස පහළට අතාරිනවා. එම මොහොතේදීම තවත් බෝලයක් ඉහළට ගමන් කරනවා නම් බෝල දෙක හමු වීමට ගත වන කාලය. කාල සමාන වෙයි. කාල සමාන වෙයි කියන්නේ උඩ දික්කන පල්ලයට එීමට ගත වන කාලය, පල්ලයක් කරන උඩ එීමට ගත. කාලය අතර මේ කාල දෙක සමානයි. ඒකට පස්වෙනි උත්තරෙත් එක්කෙනාට උත්තරයක් විදිහට සලකන්න පුළුවන්. නමුත් බෝල දෙක හමු වීමට ගත වන කාලයනේ අහන්නේ. කාලය වෙන්න ඕනේ මෙන්න මේක. H බෙදීම V. කාල දෙක සමානයි. උඩ එක්කෙනා පල්ලයට එීමට ගත වන කාලය, පල්ලයක් කරන උඩට ගත වීම කාලය සමානයි. හැබැයි මොකද්ද උත්තරයක් අපිට එනවා මෙහෙම. ඉතින් මේ උත්තරය තමයි අපිට පිළිගන්න වෙන්නේ. හරිනේ. ඔන්න ඔය විදිහට බයිද අපිට 20 වෙනි ගාන හදන්න පුළුවන්. හරිද බං? හරි. අන්තිම පහ. අපිට තියෙන අන්තිම MCQ පහ. වෙලාව තියෙනවා. 8යි 5යි. 8යි 5යි අන්තිම MCQ පහ. 21. 21 වෙනි MCQ එක බලන්න. විසියකේ මෙහෙම කියනවා. උස කුළුණක් මුදුනේ සිට සිරස්ස ගලක් අතාරිනු ලබනවලු. මොකද කුළුණක මුදුනේ ඉඳලා ගලක් අතාරින පල්ලෙහාට. ඔම අතෑරියට පස්සේ එම කුළුණ දෙසට තිරස්ස පොළොව මත ගමන් කරන දුම්රියක සිටින. කුළුණ දෙසට. දැන් මෙහෙමයි කරන්නේ කුළුණක් තියෙනවා. ඒ කුළුණ උඩ ඉඳලා පල්ලෙහාට අතාරිනවා මොකද්ද? බෝලයක්. එහෙම අතාරෙද්දි ඒක දෙසට ගමන් කරන දුම්රියක් තියෙනවා. දුම්රියක් නේ කියන්නේ. ගමන් කරන දුම්රියක සිටින නිරීක්ෂණයකට ගලේ ගමන් මාර්ගය නිරීක්ෂණය වෙන්නේ කොහොමද කියලා අහනවා. දැන් මෙහෙමනේ. ගල වැටෙන්නේ සිරස්ස පහළට. හැබැයි මිනිස්සයා යනවනේ යම්කිසි වේගකින් ගල වැටෙන්නේ සිරස්ස පහළට. දැන් අපි පොළවේ නිශ්චලව ඉන්නවා නම් අපිට තේරෙනවා ගල වැටෙන්නේ මෙහෙම පල්ලෙහාට කියලා. එළම සිරස්ස පල්ලෙහාට වැටෙන්නේ සරල රේඛාවක් ඔස්සේ. හැබැයි මේකේ ඉන්න මිනිස්සයා ඉස්සරහට යන වේගකින් ඉස්සරහට එද්දී ගල එකම තැන පල්ලෙහාට වැටුණාට හිතන්නකෝ වැරදිලාවත් ට්‍රේන් එක නිශ්චල වුණා කියලා මොකද වෙන්නේ? ගල මේ වගේ තැනකට එද්දී ඇත්තටම මෙතන තියෙනවා වගේ නෙමෙයි පේන්නේ මෙයාට. මෙයා තව ටිකක් ඉස්සරහට ඇවිල්ලා ගල ටිකක් ඉස්සරහට ඇවිල්ලා වගේ පේන්නේ. මේ වගේ තැනක ඉන්නවා කියන්නේ ගල ඉස්සරහට ඇවිල්ලා. අර ගල ටික ටික යාගේ දෙසට එනවා වගේ තේරෙනවා. ඇත්තටම ගල යාගේ දෙසට එනවා නෙමෙයි. එයා යන්නේ ගල දෙසට. අර ආරම්භයේ සිරස්ස පල්ලෙහාට වැටෙද්දී ට්‍රේන් එකේ ඉන්න මිනිස්සු ඉස්සරහට බ්‍රේක් එකකින් යන්නේ ඉඳ එයාට තේරෙන්නේ ගල එයාගේ පැත්තට එනවා වගේ. එයාගේ මූණ දෙසට එනවා වගේ තමයි එයාට තේරෙන්නේ. දැන් ඇත්තටම මේක ෆිසික්ස් ගණනක් නෙමෙයි බං. අර අත්දැකීමෙන් ගන්න ඕන දෙයක්. තමන වක්කර පල්ලෙහාට ඇවිත් අපි එක දෙසට යද්දි ඒක අර අපේ පැත්තට එනවා වගේ අපිට තේරෙන්නේ සාපේක්ෂව. එහෙනම් මොකද්ද මේක? මේක වෙන්න ඕනේ පරාවලාකාරයක්. යනවා මේක වෙන්නේ මොකද්ද මේ පරාවලාකාරයට තමයි මේක සලිත වෙන්නේ. උත්තරේ කීයද? උත්තර අංක 4. මොකද? සිරස් ප්‍රවේගය තියෙනවා කියන්නේ ඒක පරාවල චලිතයක් නේ පෙන්වන්නේ. ඒතකොට වෙන්න ඕනේ උත්තර අංක 4. උත්තර අංක 4. හරිනේ. උත්තර අංක 4. 22 බලන්න. 22. මේ රූපේ දඬු 4ම ඒකාකාර දඬුලු බං. එහෙනම් සංප්‍රයුක්ත ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න
ඉඩ තියෙන වඩාත් ලක්ෂ්‍ය. මෙහෙම එක දණ්ඩක් තියෙනවා. මෙහෙම තව දණ්ඩක් තියෙනවා. මෙතනින් තව දණ්ඩක් තියෙනවා. මෙතනින් තව දණ්ඩක් තියෙනවා. ඔය දඬු වල ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න හරිම තැන. මෙතන දැන් මේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය ඒ දණ්ඩේ හරියමද? මේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය ඒ දණ්ඩේ හරියමද? මේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය ඒ දණ්ඩේ හරියමද? මේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය ඒ දණ්ඩේ හරි තැන. කොහොමද මේ වගේ ගානක් හිතන්නේ? මේ වගේ ගානක් හිතන්නේ මෙන්න මෙහෙම. දැන් මේ දෙන්නගේ සංප්‍රයුක්තයේ ක්‍රියාත්මක වෙන්නේ මේ දෙන්නම සමානයිනේ. ඒ සර්ව සම දණුනේ. එහෙනම් මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ දෙන්නගේ සංප්‍රයුක්තයක පිහිටන්නේ මේ දෙකේ හරියමද? කියන්නේ මෙයාගේ එක හරියමද? ඒ වගේ මේ දෙන්නගේ සංප්‍රයුක්තය පිහිටන්නේ මේ දෙන්නගේ හරි මැද්දේ. අයිගෙන තවදුරටත් මෙතන 4 දෙනෙක් නැහැ. මේ දෙන්න වෙනුවට එක්කෙනයි. හරි මැද්දේ. මේ දෙන්න වෙනුවට එක්කෙනයි. හරි මැද්දේ. එහෙනම් මේ ඔක්කොම සංප්‍රයුක්තයේ ක්‍රියාත්මක වෙන්නේ මේ දෙන්නගේ හරි මැද්දේ. මෙන්න මේ ලක්ෂ්‍යය තමයි. මේ දෙන්නගේ හරි මැද්දේ මෙන්න මේ ලක්ෂ්‍යය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ අනුව දලව චුට්ටක් ඇඳලා බලන්න ඕනේ. එන ඕක ඇඳලා බැලුවොත් එනවා සංප්‍රයුක්තයේ ක්‍රියාත්මක වෙන්නේ E කියන ලක්ෂ්‍ය කියලා. E කියන ලක්ෂ්‍යය කියන්නේ උත්තරංක 5. 22 උත්තරේ වෙන්න ඕනේ උත්තරංක 5 කියලා අපිට එනවා. ඇඳලා බැලුවොත් එනවා ලස්සනට 5 දී තමයි වෙන්නේ කියලා. හරිනේ. යනවා 22 වෙන්නේ 5. එහෙනම් අපි ඊගාවට 23 බලමු. 23. හරි. 23 මෙහෙම කියනවා. තිරස් තලයක් මත බෝල දෙකක් පෙරලෙනවලු. එක් බෝලයක් x හා y එකිනෙකට අභිලම්බ අක්ෂ ඔස්සේ වූ ප්‍රවේග සංරචක පිළිවෙලින් එකයි මූල තුනයිද අනෙක් එක්කෙනා එම සංරචක තුන බැගින් වෙනවලු. එම බෝල දෙක එකම ලක්ෂයෙන් ගමන් කළේ නම් ඒවායේ චලිත දිශා අතර කෝණය. හරි පොඩි දෙයක් නේද අහන්නේ. හැබැයි ගාන දෙන්න ඕනේ ඒ ගාන පොඩි දෙයක් කියලා දෙන්නේ. අය දෙන කෝණ අතර අහන්නේ. මෙහෙමද කියන්නේ. එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් x පැත්තට යනවා. එකේ. y පැත්තට යනවා මූල තුනේ. එහෙනම් හිතන්න මෙහෙම සම්ප්‍රයුක්ත පැත්ත මේ පැත්තට යන්නේ නැත්තරම මේ කෝණය ඇල්ෆා කියලා හිතන්න. ඔන්න ඇල්ෆා කෝණය හොයන්න. ඇල්ෆා හොයන්න මම tan ඇල්ෆා ලියනවා. tan ඇල්ෆා කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. සම්මුඛ පාදයේ මෙතනට සමාන එනම් මූල 3යි. බෙදීම බද්ධ පාදයේ එකයි. මූල 3 බෙදීම කියන්නේ මූල 3න්නේ. tan මූල 3 වෙන්නේ කෝණේ කීයද? ඒ කියන්නේ ඇල්ෆා කෝණය වෙලා තියෙනවා අනිවාර්යෙන් අංශක 60. ඔය පළවෙනි එක. දෙවෙනි එක අංශුව මෙහෙට 3යි මෙහෙට 3යි. දෙපැත්තටම සමානයි. එහෙනම් හිතන්න මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඔය බීටා කියලා කෝණේ හිතන්න. එහෙනම් ඔන්න මට tan බීටා ලියන්න පුළුවන්. tan බීටා සමානයි දෙපැත්තම සමානයිනේ. සම්මුඛ පාදය 3ත් බද්ධ පාදයක් 3යි. 3 බෙදීම 3 එකයි. එහෙනම් බීටා කියන්නේ කොහෙද? කීයද කෝණේ? tan එක වෙන්නේ කෝණේ කීයද? අංශක 45. එහෙනම් එක්කෙනෙක් කියන්නේ 60කින් අනිත් කෙනා යන්නේ 45කින්. එහෙනම් මට මේ දෙන්නම එකට අඳින්න පුළුවන් නේද මෙහෙම? එක්කෙනෙක් කියන්නේ තිරසට 60කින්. අනිත් කෙනා යන්නේ තිරසට 45කින්. එහෙනම් දෙන්න අතර කෝණය අහන්නේ කීයද දෙන්න අතර කෝණය? 60න් 45ක් ගියාම 15යි. දෙන්න අතර කෝණය වෙන්නේ 15යි. 15යි කියන්නේ උත්තරේ කීයද? උත්තර අංක 2. උත්තර අංක 2. 15යි 15යි කියන්නේ උත්තරේ කීයද? උත්තර අංක 2 බා. උත්තර අංක 2. පැහැදිලිද? උත්තර අංක 2. 23ට වෙන්නේ උත්තරය අංක 2. 24 හරිනේ 24 බලන්න 24 එනවා මෙහෙම මේක හරි නේද මම ලියන් දෙනවා ලියාගන්න හරි 24 මෝටර රථයක් 8 ms ශ්‍රේණියක වේගයෙන් ඉදිරියට ඇදෙන විට ඊට ප්‍රතිවිරුද්ධ දිශට මෝටර රථයට සාපේක්ෂව කියනවා චුට්ටක් කල්පනාවෙන් බලන්න මෝටර රථයට සාපේක්ෂව 10 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් සුළඟක් හමා යනවලු මෝටර රථයක් වේගයෙන් ඉදිරියට ඇදෙනවලු කීයද අපි මෙහෙම දාගමු පොළොවට සාපේක්ෂව මෝටර රථයක් ඉදිරියට ඇදෙනවා 8 ms ශ්‍රේණියකින් ඔන්න ඔහම ඇදෙද්දී ප්‍රතිවිරුද්ධ දෙසට කියන්නේ මේ දිශාවට මෝටර රථයට සාපේක්ෂව පොළොවට සාපේක්ෂව නේ මෝටර රථයට සාපේක්ෂව සුළඟක් හමනවා කීයෙන්ද 10 ms ශ්‍රේණියකින් 10 ms ශ්‍රේණියකින්
මෝටර් රථය තුල සිටින රියදුරු මෝටර් රථයට සාපේක්ෂව චලිත දිශාවට ලම්බකව 6 මිශ්‍රණයක ප්‍රවේගයෙන් පන්දුවක් විසි කරනවලු. තව එකක් තියෙනවා. මොකද්ද වෙන්නේ? මෝටර් රථයට සාපේක්ෂව ඉහළට මෝටර් රථයට සාපේක්ෂව ඉහළට මොකද බෝලයක් විසි කරනවලු. මෝටර් රථයට සාපේක්ෂව ඉහළට බෝලයක් විසි කරනවලු කීයෙන්ද? 6 ms එක වේගෙන්. ලම්බකව 6 ඉවතට විසි කරයි. ඉහළට නෙමෙයි නේ කියන්නේ ඉවතට. ඉවතට කිව්වම අපිට මෙහෙම අයිඩියක් ගන්න පුළුවන් නේද? මෝටර් රථේ මෙහෙම තිරස්ස යනවා නම් ඉවතට කියන්නේ ඒකෙන් එළියට. උඩට නෙමෙයිනේ. එළියට. ආය යනවා ඒක පොඩක් ලකුණු කරන්න අමාරුයි. යනවා අපිට කියන්නේ මෝටර් රථයට සාපේක්ෂව බෝලයක් විසි කරන ඉවතට. ඒ කියන්නේ මෙයා චලිත වෙන්නේ මේ දිශාවට නම් ඒකට ලම්බකව. මේ චලිත වන දිශාවට ලම්බක දිශාවට. ඒක පොඩ අඳින්න අමාරුයි. ලකුණු කරන්නේ ත්‍රිමාණයිනේ. ওই දිශාවට 6 මිශ්‍රණයකදී මොකද වෙන්නේ? බෝලයක් විසි කරනවලු. අපෙන් අහනවා කිහිපයක්. මොකද්ද? පොළොවට සාපේක්ෂව පන්දුවේ වේගය. පළවෙනියට අහනවා මොකද්ද? පොළොවට සාපේක්ෂව පන්දුවේ වේගය. එහෙනම් පොළොවට සාපේක්ෂව පන්දුවේ වේගය මට ලියන්න පුළුවන්. බෝලයට මෝටර් රථයට සාපේක්ෂව බෝලයේ දන පොළොවට සාපේක්ෂව මෝටර් රථය. හරිනේ. මේ අකුරු දෙක දෙපැත්තට දැම්මා. මැද්දට පොදු අකුරක් වෙන m දැම්මා. එහෙනම් මට එනවා bm. මෙහෙට 6යි ධන me. me වෙන්නේ මෙහෙට 8යි. හරිනේ. me වෙන්නේ මෙහෙට 8යි. එහෙත් නෙමෙයි දිශා පැටලුණා නේ චුට්ටක්. මෙන්න මෙහෙට 8යි. හරිනේ. එහෙට 8යි. එහෙනම් මට ඕක මෙහෙම ලකුණු කරන්න පුළුවන්. මුලින් 8ක් යනවා මේ දිශාවට, පස්සේ 6ක් යනවා මේ දිශාවට. එන සම්ප්‍රයුක්තය ආරම්භක තැන අවසාන තැන යාකරන එක. පයිතගොරස් දැම්මොත් වෙනවා නේද 8 වර්ගය දන්න 6 වර්ගයේ වර්ගමූලය මේක කියලා. 8 වර්ගය 64යි, 6 වර්ගය 36යි, 64යි 36යි කියලා. බස් 100යි 100 දෙකෙන් 100 වර්ගමූලය 10යි. ඒතකොට එතන එනවා වේගෙන්න ඕනේ 10යි ms එකක් කියලා. දිශා නම් අහන්නේ දිශාවක් යවන මේ කෝණයකුත් එක්ක තියන්න ඕනේ. එනවා පොළොවට සාපේක්ෂව බෝලයේ වේගය 10යි. ඒතර 10 දින උත්තරයක් එන්න ඕනේ. 10 දින උත්තරයක් එන්න බං අනිවාර්යෙන් උත්තරේ එක්ක එක නැත්නම් උත්තරේ අංක 2. එක්ක එක නැත්නම් 2. එහෙමනේ. හරි. තව එකක් අහන්න. පොළොවට සාපේක්ෂව එක හා සුළඟේ වේගය වනිය. පොළොවට සාපේක්ෂව සුළඟ වේගය අහනවා. එහෙනම් ඉතින් මේකම දාන්න. මොකක්ද අහන්නේ? පොළොවට සාපේක්ෂව සුළඟ. ඉතින් මේකම දැම්ම වෙනවනේ බං. අපි දානවා මෝටර් රථයට සාපේක්ෂව සුළඟ දාන පොළොවට සාපේක්ෂව මෝටර් රථය. හරි ලේසි. ඉතින් මේක එනවා මේ පැත්තට 10යි. මේ පැත්තට 10යි. ධන පොළොවට සාපේක්ෂව මෝටර් රථය යනවා මේ පැත්තට 8යි. හරි මෙහෙට 10ක් එද්දි මෙහෙට 8ක් යනවා කියන්නේ සම්ප්‍රයුක්තයේ මෙහෙට 2යි. 2යි. ඒක නම් ලේසි අරකට වඩා. එයන උත්තරේ වෙන්න ඕනේ 10යි 2යි 10යි 2යි උත්තරේ කීයද බං? උත්තර අංක 1. 24ට වෙන්න ඕනේ උත්තරේ කීයද? උත්තර අංක 1 බං. 24 වෙන්න ඕනේ උත්තර අංක 1. පැහැදිලිද? අවසාන ප්‍රශ්නය. පේපර් එකේ තියෙන අවසාන ප්‍රශ්නය 25 වෙනි ප්‍රශ්නය. එහෙනම් බලමු අන්තිම ප්‍රශ්නේ මොකක්ද කියලා. පැහැදිලිද? යනවා මේ වෙද්දී MCQ 24ක් කතා කරා. යනවා අපිට ගියේ තාම පැය දෙකක් ගිහිල්ලා නැහනේ. 6:40 විතර පටන් ගත්තේ. තව විනාඩි 20කින් තමයි පැය දෙකක් වෙන එක. පැය විනාඩි 20ක් වගේ තමයි දැන්ට ගිහිල්ලා තියෙන්නේ. හරි MCQ 24ක් කතා කරා. හැබැයි දයිසේ පේපර් එක කරන කොච්චර වෙලා ගියාද කියලා ඔයාලට මතක ඇතිනේ. යන ඔන්න ඔය වගේ වෙලාවල් ඉතින් සාමාන්‍යයෙන් යනවා ඉතින්. MCQ නම් ඇත්තටම ලොකු වෙලාවක් යනවා ඉස්සරහට. MCQ 50 දී. දැන්ට නම් ඉතින් මේ වගේ වෙලාවකින් කරගන්න පුළුවන්. තාම පේපර්ස් ඉතින් ලොකු අමාරුවක් නෑ නේ. දැන් මේ පේපර් එක ලොකු අමාරුවක් නෑ දෙයි බාලික එකක් වුණාට. හරි. අන්තිම එක. දිග 2L වන AB නම් ඒකාකාර කම්බියක් මධ්‍ය ලක්ෂ්‍යය වටා. කම්බියක් තියෙනවා. ඒ කම්බියේ මැද්ද හරි මැද්ද. මේ මැද්ද වටා මෙයා මෙහෙම නවාගෙන ඇවිල්ලා මෙතනට තියෙනවලු. එහෙම තියෙනවා නම් අපෙන් අහනවා කම්බියේ ගුරුත්ව කේන්ද්‍රයේ තිරස් විස්ථාපනය නිවැරදිව දැක්වෙන ප්‍රස්ථාරය. කම්බියේ ගුරුත්ව කේන්ද්‍රයේ තිරස් විස්ථාපනය. දැන් ආරම්භයේ නම් ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මෙතන. අපි තුමෝ මෙතන කියලා. ආරම්භයේ මෙයාව නවලා මෙතනටම ගේනවා කියන්නේ අන්තිමේ ඉන්න ඕනේ මෙහෙම නේද? පේනව නේද?
අන්තිමේ ඉන්න ඕනේ පල්ලෙහා එක්කෙනත් එහෙම මැද්දෙන් නැවුවට පස්සේ ඉතුරු කොටසත් එතනමයි. කියන්නේ දෙන්නම ඉන්න ඕනේ මෙතන. ඕ වටානේ මෙයා මෙහෙම නවන්නේ. නැවට පස්සේ දෙන්නම එක මතක වැඩනවා. කියන්නේ ඕ මෙතනදී දෙන්නම එක මතක වැඩනවා. කියන අවසානයේ ඉන්න ඕනේ මේ වගේ තැනකට ඇවිල්ලා. ආරම්භයේ මෙතනින් පටන් ගෙන අවසානයේ මෙතනින් ඉවර වෙන ප්‍රස්තාරයක් තමයි වෙන්න ඕනේ. ඒකට එහෙම ප්‍රස්තාර තියෙන්නේ බං ආරම්භයේ මේ වගේ තැනකින් පටන් ගන්න අවසානයේ මේ තැනකින් ඉවර වෙන ප්‍රස්තාර දෙකයි තියෙන්නේ. එකක් තමයි 4 අනිත් එක උත්තරේ 5. එක්ක 4 නැත්නම් 5. ඒ අනිත් ඒවා ඔක්කොම වෙන තැනකින් ඉවරලා තියෙන්නේ. ආරම්භයේ ආයි බිඳුවටම ඇවිල්ලා නැහැනේ. මේ මට්ටමටම ඇවිල්ලා නැහැනේ. එක උත්තරේ 1 එක උත්තරේ 5. සොරි 4 නැත්නම් 5. කොහොමද 4ද 5ද කියලා හිතන්නේ? දැන් මෙහෙමනේ. මෙයා මෙහෙම නවාගෙන ඉදී තනකො සාධාරණ විදිහට මේක තමයි එක පිටුමක් කියලා. ඔය පිටුම් වෙලාවේ මේ කෝණය θ. එවනම් මේ වෙලාවේදී මේ පැත්තේ දණ්ඩෙම ගුරුත්ව කේන්ද්‍රය මේ හරි මැද්දේ. මේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය හරි මැද්දේ. හිතන්නකෝ එහෙනම් මේ දුර එල්ලුණා කියලා. ඒ දුර එල්ලුණා නම් එතන ඉඳන් මොකද්ද ගුරුත්ව කේන්ද්‍රය ඉඳන් මෙහෙට තියෙන දුර වෙන්නේ. සිරස් දුර වෙන්නේ. එහෙම හිතනවද නැත්නම් මෙහෙම හිතන්නකෝ ඔය ටික ලේසි ක්‍රමයක්. එච්චරම අරින් හිතන්න ඕනේ නැහැ. මෙහෙම හිත. ආරම්භයේ බන් දණ්ඩ තියෙන්නේ මෙහෙමනේ. හරි මැද්දේ. ඒතකොට මේ දෙපැත්තයි දෙපැත්ත සමානද? හරි මැද්දේ මෙතන තමයි තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය. ඊට පස්සේ නවනවා මෙන්න මේ වගේ විදිහට. ඊට පස්සේ අපි හිතමු සාධාරණ මේ වගේ තැනක් එනවා කියලා. ඊට පස්සේ සාධාරණ වෙනවා මේ වගේ තැන. සාධාරණ. අන්තිමේ දෙන්නම වෙන්නවා එක මතයක. මම අවස්ථා 1 2 3 4 5ක් හදලා තියෙනවා. ඔය පහෙන් හිතුවා. මෙතනදී මේ දණ්ඩ හරි මැද්ද ගුරුත්ව කියන්නේ මේ දණ්ඩ හරි මැද්ද. ඒ කියන්නේ මෙතනදී තියෙන්නේ මේ දෙන්නගේ හරි මැද්ද. මේ දෙන්නගේ හරි මැද්ද වෙනවා සාමාන්‍යයෙන් මේ වගේ තැනක්. ඒතකොට මේ වගේ තැනක තමයි ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ ටිකක් ඉස්සරහට ගිහිල්ලා. චුට්ටක්. දැන් මේ වගේ තැනක නැවුවට පස්සේ මෙතන තමයි ආය ගුරුත්ව කේන්ද්‍රය, මෙතන තමයි ආය ගුරුත්ව කේන්ද්‍රය. ඒක මෙතන සම්ප්‍රයුක්ත වෙන්නේ මේ දෙකේ හරි මැද්ද කියන්නේ මෙන්න මෙතන. එතකොට මොකද වෙන්නේ මෙතන තිබ්බ එක නම් සැලකිය යුතු දුරක් කියලා. එන මුලින් හිමින් වැඩි වෙනවා පස්සේ එකපාරට වැඩි වෙනවා. තේරෙනවද? පස්සේ එකපාරට වැඩි වෙනවා. ඒතර අඩු වෙන එකත් මුලින් හිමින් එකපාරට අඩු වෙලා පස්සේ හිමින් අඩු වෙනවා. කියන වක්‍රාකාර ප්‍රස්ථාරයක් තමයි එන්නේ. දැන් තේරෙනවනේ මේක නවද්දි මේ දුර විචලනය වෙන්නේ සමාන ලෙස නෙමෙයි කියලා. يعني මෙතන ඔය දැන් මේ කෝණ අංශක 45ක් වුණා කියලා. 45ක් වුණා නම් මේ වගේ චුට්ටි දුරක් යන්නේ 90ක් නැවුවට පස්සේ ගොඩක් වැඩි වෙලා මේ කැලලට වඩා. ඒ කියන්නේ මේක 45 දී මෙච්චරයි 90ක් දී මෙච්චරයි. අර මොකද්ද 45ක් දී මෙච්චරයි උඩ පැත්තටනේ 90ක් දී මෙච්චරයි. අර සරල රේඛයේ විදිහට නෙමෙයි වෙනස් වෙන්නේ. සරල රේඛයේ විදිහට නෙමෙයි නම් මේක වෙනස් වෙන්නේ. උත්තරේ 4 වෙන්න බෑනේ. සරල රේඛීය ප්‍රස්ථාරයක්නේ. උත්තර වෙන්න ඕනේ උත්තර අංක 5 බා. අර ඒක චුට්ටක් හිතලා ගහන්න තියෙන ප්‍රශ්නයක්. නැතොර හදා ඉන්න තියෙන ප්‍රශ්නයක්. මේ ඒ අනුව 25ට වෙන්න මොකද උත්තරේ? උත්තරේ අංක 5. පැහැදිලිද? ඔන්න ඔය විදිහට බං අපිට මෙන්න මේ පේපර් එක කරන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට අපි තුන්වෙනි පේපර් එක සාකච්ඡා කරලා ඉවර වෙනවා විශාඛා. විශාඛා නේ මොකද? දේවබාලිකා නේ. දේවබාලිකා පේපර් එක. දේවබාලිකා 2025 පේපර් එක ඔන්න ඔය විදිහට සාකච්ඡා කරලා ඉවර වෙනවා. මම චුට්ටක් ස්පීඩ් එක කතා කරා වැඩිපුර දේවල් කතා කරන්න නැතුව මොකද මට චුට්ටි වැඩක් තියෙනවා මෙතනින් පස්සේ යන්න. අන්න ඒකෙන් හින්දා. ඔයාලා මොනවා හරි තේච්ච දෙයක් තියෙනවා නම් දැන් අහන්න බලන්න. පේපර් එකේ තේරිච්ච නැති දෙයක් ප්‍රශ්න 25ක් සාකච්ඡා කරා ඔක්කොම ටික සම්පූර්ණයෙන්ම ටියරිත් එක්ක අදාළ ප්‍රශ්න දාලා එනවාට තේරිච්ච නැති මොකක් හරි තියෙනවා නම් අහන්න බලන්න. තේරිච්ච නැති මොකක් හරි තියෙනවා නම් අහන්න. තේරිච්ච නැති ප්‍රශ්නයක් එහෙම මුකුත් නැද්ද? ඔක්කොම තේරුණාද? තේරෙනවද මේ පේපර් එක කොච්චර ලේසිද කියලා? දැන් ඔයාලට සාකච්ඡා කරලා ඉවරුනාට පස්සේ මම කලින් කිව්වා වගේ බං ඔබට තේරෙනවා මේ පේපර් කොච්චර ලේසිද කියලා. හැබැයි ඒක තේරෙන්න ඕනේ සාකච්ඡා කරලා ඉවර වෙද්දී නෙමෙයි. පේපරේ වා කරන් යද්දිම තමයි ඔයාලට තේරෙනවා මේ පේපර් කොච්චර ලේසිද. මට කරගන්න පුළුවන් පේපර් එකක් නේද කියලා ඔයාලට තේරෙන්න ඕනේ පේපරේ කරන් යද්දිම. අන්න ඒක ඔයාලට තේරෙයි පේපර්ස් ටිකක් කරද්දි එකපාරට තේරෙන්නේ නැහැ. මම ඒකට පේපර්ස් ටිකක් කරන්න ඕනවා. පේපර්ස් ටිකක් ලියන්න. හරි. ඒතර ඔන්න ඔය විදිහට පේපර් එක සාකච්ඡා කරන්න පුළුවන්. මම රෙකෝඩින් එක දාන්න try එකක් දෙන්න. දැකන ගිය සතියේ පළවෙනි කොටස ඇත්තටම නැති වුණා රෙකෝඩින් එකේ. අවුලක් වෙලා ලැප් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා අවුලක් වෙලා නැති වුණා.
දෙවෙනි පාර්ට් එක විතරයි ක්ලවුඩ් රෙකෝඩ් එකක් දාලා ගත්තේ. අද නම් අවුලක් නැති ඒ රෙකෝඩින් එක දාන්නම්. ඔයාලට මොකක් හරි ආයි බලන්න තියෙනවා නම් තේක්ෂණ නැති ප්‍රශ්න තියෙනවා නම් ඒ රෙකෝඩින් එක බලන්න ආයි. මම YouTube එකට අප්ලෝඩ් කරලා දාන්න. ඒතකොට අර ලේසි ඉන්න බලන්න YouTube එකෙන්. එහෙම දාන්න මම රෙකෝඩින් එක මේක. එහෙම අපිට ඔන්න ඔය විදිහට පේපර් එක සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන්. හරිනේ. හරි. එහෙනම් අපි අදට පන්තිය මෙතනින් නවත්තමු. ඔයාලා අනිවාර්යෙන් සෙකන්ඩ් පේපර් එක කරන්න. සිකුරාදා කරන්න බැරි වුණාට අවුලක් නැහැ. මේ ඉස්සරහා දවසට කරලා ස්කෑන් කරලා මොකක් හරි ඇප් එකක් දාගෙන කැම් ස්කෑන් හරි මොකක් හරි ඇප් එකක් දාගෙන ප්ලේ ස්ටෝර් එකකින් හරි ඇප් ස්ටෝර් එකකින් හරි ඒකෙන් ස්කෑන් කරලා PDF එකක් කරලා මට එවන්න. මම ඒක බලලා ඔයාලට ලකුණුත් එක්ක එවන්නම්. හරිනේ. එහෙනම් ඔන්න ඔය විදිහට අදාළ පේපර්ස් ටික අපි ඉස්සරහට කරන් යන්. එතකොට ඔයා ඉන්න මට්ටමට වඩා ගොඩක් මට්ටම වැඩි වෙයි. හරිනේ. පැහැදිලිනේ? හරි. උගුත් අහගන්න දෙයක් නැත්නම් අපි අදට මෙතනින් පන්තිය නවත්තමු. හරිනේ. හරි.